හරි. ආයුබෝවන් කියලා පිළිගන්නවා. අද අපි කතා කරන්න යන්නේ ස්ථාවර වත්කම් ප්‍රත්‍යාගණනයක් ගැන. ඉස්සෙල්ලාම බලමු මොකද්ද මේ ස්ථාවර වත්කමක් ප්‍රත්‍යාගණනය කරනවා කියලා කියන්නේ කියලා. ස්ථාවර වත්කමක් ප්‍රත්‍යාගණනය කරනවා කියලා කියන්නේ ඒ වත්කමේ පිරිවැය හරි වටිනාකම හරි වර්තමාන වෙළඳපොලේ පවතින සාධාරණ වටිනාකමට ගැළපීමේ ක්‍රියාවලිය. ඒ කියන්නේ උදාහරණයක් විදිහට කිව්වොත් ව්‍යාපාරයක් අවුරුදු 10කට කලින් ඉඩමක් මිලදී අරගෙන තියෙනවා රුපියල් ලක්ෂ 10යි. ඔය ඉඩම අවුරුදු 10කට පස්සේ ඒ කියන්නේ අද වන විට මේ ඉඩමේ වර්තමාන වටිනාකම සාධාරණ විදියට තක්සේරු කරගන්න පුළුවන් වෙනවා ලක්ෂ 30කට. ඒ කියන්නේ අවුරුදු 10කට කලින් ලක්ෂ 10කට ගත්ත ඉඩම පිරිවැය විදියට අපි ලක්ෂ 10ක් සටහන් කරගෙන ඉන්නවා පොත්වල. දැන් වර්තමානයේ වෙද්දී මේ ඉඩමේ පිරිවැය මේ ඉඩමේ වටිනාකම ලක්ෂ 30ක් කියලා සාධාරණ විදියට ඇස්තමේන්තු කරගන්න පුළුවන් වෙලා තියෙනවා. එහෙනම් ප්‍රත්‍යාගණනය කියන්නේ මෙන්න මේ ලක්ෂ 10 මෙන්න මේ ලක්ෂ 30 බවට පරිවර්තනය කිරීමේ ක්‍රියාවලියට තමයි ප්‍රත්‍යාගණනයක් කියලා කියන්නේ. එතකොට මේ ප්‍රත්‍යාගණනය සිද්ධ කරද්දී අපි දැනගන්න ඕන කාරණා කිහිපයක් තියෙනවා. එකක් තමයි මේ ප්‍රත්‍යාගණනයක් සිදු කිරීම හරහා ව්‍යාපාරයට ලාභයක් හරි අලාභයක් හරි ඇති වෙනවා. ඒ කියන්නේ ප්‍රත්‍යාගණනය හරහා ව්‍යාපාරයට ප්‍රත්‍යාගණන ලාභයක් හරි ප්‍රත්‍යාගණන අලාභයක් හරි ඇති වෙනවා. ව්‍යාපාරයට ප්‍රත්‍යාගණන ලාභයක් කියන්නේ අපි මේ උදාහරණේ කතා කරා වගේ අවස්ථාවක්. ඒ කියන්නේ පිරිවැය ලක්ෂ 10ක් වෙච්ච ඉඩම වර්තමානයේ වෙද්දී ලක්ෂ 30ක් බවට සාධාරණව ඇස්තමේන්තු කරන්න පුළුවන් නම් මෙන්න මේ ලක්ෂ 30ක් වෙන්න මේ ලක්ෂ 10 ලක්ෂ 20කින් වැඩි වෙලා තියෙනවා. මේ අවුරුදු 10 ඇතුළත ඉඩමේ වටිනාකම ලක්ෂ 20කින් වැඩි වෙලා තියෙනවා. එහෙනම් මේ 20කින් වැඩි වෙච්ච ප්‍රමාණය ව්‍යාපාරයට ලාභයක් වෙනවා. ඇයි? අවුරුදු 10ක් මේ ව්‍යාපාරය මේ ඉඩම තියා ගැනීම හේතුවෙන් පිරිවැය ලක්ෂ 10ක් වෙච්ච ඉඩම දැන් ලක්ෂ 30ක් බවට පරිවර්තනය වෙලා නම් ඒ 10 තිබ්බ මිල ලක්ෂ 30 කරන්න ලක්ෂ 20ක ලාභයක් ව්‍යාපාරයට ඇතුළත් වෙලා තියෙනවා. ව්‍යාපාරයට ලක්ෂ 20ක ලාභයක් ඇවිල්ලා තියෙනවා. එතකොට ප්‍රත්‍යාගණනයක් කරා ඔය වගේ ප්‍රත්‍යාගණන ලාභ එන්නත් පුළුවන්. ඒ වගේම තමයි මේ වගේ අනිත් පැත්ත දෙයක් වෙන්නත් පුළුවන්. ඒ කියන්නේ හිතන්න අවුරුදු 10කට කලින් ලක්ෂ 10කට ගත්ත ඉඩම අද වන විට ලක්ෂ 8ක් බවට පත් වෙලා නම් වර්තමාන වටිනාකම ලක්ෂ 8යි කියලා සාධාරණ විදියට ඇස්තමේන්තු කරලා තියෙනවා. එතකොට මේ ලක්ෂ 10ක් වටිනාකමක් තිබ්බ පිරිවැයවිච්ච ඉඩම අද වටින්නේ ලක්ෂ 8යි නම් ලක්ෂ 10ක ලක්ෂ 8ට අඩු වෙලා නම් එතන තියෙනවා ලක්ෂ 2ක පාඩුවක්. එතකොට ඒ ලක්ෂ 2 පාඩුවට අපි කියනවා ප්‍රත්‍යාගණන අලාභ කියලා. ප්‍රත්‍යාගණන අලාභ. එතකොට මේ ප්‍රත්‍යාගණන ලාභ සහ ප්‍රත්‍යාගණන අලාභ කියන දෙක හොයාගන්න අපි සැලකිල්ලට ගන්නේ වත්කමක ස්ථාවර වත්කමක ධාරණ වටිනාකම සහ වත්කමේ ප්‍රත්‍යාගණන වටිනාකම. ව්‍යාපාරයේ ස්ථාවර වත්කම් වල ධාරණ වටිනාකම සහ ප්‍රත්‍යාගණන වටිනාකම ගැන සැලකිල්ලට අරගෙන තමයි අපි ඒක ප්‍රත්‍යාගණන ලාභයක්ද ප්‍රත්‍යාගණන අලාභයක්ද කියලා හොයාගන්නේ.
මේ ධාරණ වටිනාකම කියලා අපි කතා කරන්නේ ව්‍යාපාරයක් ඉඩම් නම් දැන් අපි දන්නවා ඉඩම් ෂෙයා කරන්නේ නැහැ. ගොඩනැගිල්ලක් ව්‍යාපාරයේ අවුරුදු 10කට කලින් ලක්ෂ 10කට ගොඩනැගිල්ලක් මිලදී ගත්තා නම් ඒ ගොඩනැගිල්ල අවුරුදු 10ක් විදිහට අවුරුදු 10ක් අද වෙනකම් පාවිච්චි කරලා තියෙනවා නම් මේ ගොඩනැගිල්ල ඡය වෙලා තියෙනවා. මේ ගොඩනැගිල්ලේ වටිනාකම අපි භාවිතා කිරීම හරහා අඩු වෙලා තියෙනවා. එතකොට අපි ඒ ගොඩනැගිල්ලේ ෂෙයා විදිහට අවුරුද්දකට රුපියල් 50000යි කියලා ෂෙයා ඇස්තමේන්තු කරලා මේ අවුරුදු 10ට සම්පූර්ණම වත්කම ලක්ෂ 5ක් විදිහට ෂෙයා කරලා තිබ්බොත් මේ වත්කම අද වෙද්දී පොත්වල වටිනාකම ඇත්තටම පොත්වල තියෙන වටිනාකම වෙන්නේ ලක්ෂ 5යි. අපි වත්කම ලක්ෂ 10කට අවුරුදු 10කට කලින් මිලදී ගත්තත් ඒ වත්කමට වාර්ෂිකව රුපියල් 50000 ගානේ ෂෙයා කරලා තියෙනවා නම් අවුරුදු 10ක් අවුරුදු 10 ඉවර වෙද්දී ඒක සම්පූර්ණයෙන්ම ලක්ෂ 5ක් ෂෙයා කරලා තියෙනවා. එහෙනම් ලක්ෂ 10ක් වෙච්ච ගොඩනැගිල්ල ලක්ෂ 5ක් මේ වෙද්දි ෂෙයා කරලා ඉවරයි නම් තවත් ඒ ගොඩනැගිල්ල ඉතුරු වෙලා තියෙන්නේ ලක්ෂ 5යි. මේ ලක්ෂ 5 තමයි අපි කියන්නේ ධාරණ වටිනාකම කියලා. එතකොට ධාරණ වටිනාකම කියලා කියන්නේ වත්කමේ පිරිවැයෙන් අඩු කරනවා සමුච්චිත ෂය. වත්කමේ පිරිවැයෙන් සමුච්චිත ෂය අඩු කරපුවාම අපිට එනවා ධාරණ වටිනාකම. අපි මේ ධාරණ වටිනාකම සහ ප්‍රත්‍යාගණන වටිනාකම තමයි සැලකිල්ලට අරගෙන ඒ ප්‍රත්‍යාගණනය හරහා ලාභයක්ද අලාභයක්ද ආවේ කියලා හොයන්නේ. එතකොට උදාහරණයක් විදියට හිතමු මේ ගොඩනැගිල්ලේ ධාරණ වටිනාකම දැන් අපි ලක්ෂ 5යි කියලා හොයාගත්තා. අද වෙද්දී මේ ගොඩනැගිල්ලේ වටිනාකම ලක්ෂ 5යි කියලා අපි හොයාගත්තා. අද වර්තමානයේ වෙද්දී ඒ ගොඩනැගිල්ල වෙළඳපොළ වටිනාකම ලක්ෂ 7ක් කියලා සාධාරණ විදියට ඇස්තමේන්තු කරන්න පුළුවන් නම් මෙන්න ලක්ෂ 5 ධාරණ වටිනාකම මෙන්න ලක්ෂ 7 ප්‍රත්‍යාගණන වටිනාකම. එතකොට අද වෙද්දි ගොඩනැගිල්ල වටින්නේ ලක්ෂ 5යි කියලා අපි සඳහන් කරන් හිටියට ඇත්තටම ලක්ෂ 7ක් වටිනවා නම් ලක්ෂ 2ක වාසියක් තියෙනවා. ලක්ෂ 2ක වාසියක් තියෙනවා. මේ වාසිය තමයි එතකොට ප්‍රත්‍යාගණන ලාභය කියලා අපි හඳුනගන්නේ. එහෙනම් ප්‍රත්‍යාගණන ලාභයක් එන්න නම් අපේ ධාරණ වටිනාකමට වඩා ප්‍රත්‍යාගණන වටිනාකම විශාල වෙන්න ඕන. ධාරණ වටිනාකම වැඩි වෙන්න ඕන. ධාරණ වටිනාකමට වඩා ප්‍රත්‍යාගණන වටිනාකම ධාරණ වටිනාකමට වඩා ප්‍රත්‍යාගණන වටිනාකම වැඩි නම් අපිට එනවා ප්‍රත්‍යාගණන ලාභයක්. දැන් බලමු ප්‍රත්‍යාගණන අලාභයක් කියන්නේ මොකක්ද? ප්‍රත්‍යාගණන අලාභයක් කියන්නේ මේකේ අනිත් පැත්ත. ධාරණ වටිනාකමට වඩා ප්‍රත්‍යාගණන වටිනාකම අඩුයි නම් ඒ කියන්නේ අපි හිතමු අද වෙද්දි ව්‍යාපාරයේ ගොඩනැගිලි ඇත්තටම වටින්නේ කියලා අපි පොත්වල සටහන් කරගෙන තියෙන ලක්ෂ 5යි. නමුත් අද වෙද්දි ඒක වටින්නේ ඇත්තටම ලක්ෂ 4යි නම් අද වෙද්දි ඒක ඇත්තටම වටින්නේ ලක්ෂ 4යි නම් අපි සටහන් කරගෙන ඉන්න මිලට වඩා ලක්ෂයක් අඩුවෙන් තමයි ඇත්තටම වෙළඳපොලේ ඒ ගොඩනැගිල්ල වටින්නේ. එහෙනම් එතන ලක්ෂයක පාඩුවක් තියෙනවා. ලක්ෂයක අඩුවීමක් තියෙනවා. එහෙනම් ඒ ලක්ෂයේ අපිට කියන්න පුළුවන් ප්‍රත්‍යාගණන අලාභ කියලා. ප්‍රත්‍යාගණනයක් කරපු හින්දා තමයි ඒ ලක්ෂයෙන් ඒ කියන්නේ මේ පිරිවැය වෙච්ච ලක්ෂ 5ට වඩා ප්‍රත්‍යාගණනයක් කරපු හින්දා තමයි අපි දන්නේ මේ ගොඩනැගිල්ල වටින්නේ ලක්ෂ 4යි කියලා. එහෙනම් අපි ලක්ෂ 5ක් විදියට සඳහන් කරන් හිටියට ඇත්තටම වටින්නේ ලක්ෂ 4යි. එහෙනම් 1 ලක්ෂයක අඩුවීමක් තියෙනවා. ඒ අඩුවීම තමයි ව්‍යාපාරයේ ප්‍රත්‍යාගණන අලාභය. එතකොට ප්‍රත්‍යාගණන අලාභයක් එන්න නම් ධාරණ වටිනාකම
වැඩි වෙන්න ඕන. වැඩි වෙන්න ඕන ප්‍රත්‍යාගණන වටිනාකමට වඩා. ව්‍යාපාරයේ ධාරණ වටිනාකම ප්‍රත්‍යාගණන වටිනාකමට වඩා වැඩි නම් ඒක ප්‍රත්‍යාගණන අලාභයක් ලෙසත්, ධාරණ වටිනාකම ප්‍රත්‍යාගණන වටිනාකමට වඩා අඩුයි නම් ඒක ප්‍රත්‍යාගණන ලාභයක් ලෙසත් අපිට හඳුන ගන්න පුළුවන්. හරි. දැන් අපි දන්නවා ප්‍රත්‍යාගණනය කියන්නේ මොකක්ද කියන එක. ප්‍රත්‍යාගණනයක් කියන්නේ ව්‍යාපාරයක් සතුව පවතින ස්ථාවරවත්කම් වල වටිනාකම, එහෙම නැත්නම් පිරිවැය වර්තමාන වෙළඳපොළ තුල පවතින සාධාරණ වටිනාකමකට, සාධාරණ අගයකට ගැළපීමේ ක්‍රියාවලියට අපි කියනවා ප්‍රත්‍යාගණනයක් කියලා. එතකොට දැන් අපි දන්නවා ප්‍රත්‍යාගණනයක් කරාට පස්සේ ව්‍යාපාරයට ප්‍රත්‍යාගණන ලාභයක් එන්නත් පුළුවන්, ප්‍රත්‍යාගණන අලාභයක් එන්නත් පුළුවන් කියන එක. ප්‍රත්‍යාගණන ලාභයක්ද අලාභයක්ද කියලා හොයන්න අපි සලකා බැලුවේ ස්ථාවරවත්කමේ ධාරණ වටිනාකම සහ ස්ථාවරවත්කමේ ප්‍රත්‍යාගණන වටිනාකම කියන එකත් දැන් අපි දන්නවා. දැන් තව දෙයක් තමයි මේ ව්‍යාපාරය කරගෙන යද්දී අපි දන්නවා ස්ථාවරවත්කම් ක්ෂය කරනවා. දැන් ප්‍රත්‍යාගණනය කරපු වත්කමක් ක්ෂය කරන්නේ ප්‍රත්‍යාගණනයෙන් පස්සේ ප්‍රත්‍යාගණනය කරපු වටිනාකමට. ක්ෂය කිරීම. ස්ථාවරවත්කමක් ක්ෂය කරන්නේ ප්‍රත්‍යාගණනයෙන් පසු ප්‍රත්‍යාගණන වටිනාකමට. ස්ථාවරවත්කම ප්‍රත්‍යාගණනය කරලා වටිනාකමක් ගත්තද ඒ වටිනාකමට තමයි ප්‍රත්‍යාගණනයෙන් පස්සේ ස්ථාවරවත්කම ක්ෂය කරන්න ඕන. මේකත් ප්‍රත්‍යාගණනයත් එක්ක අපි මතක තියාගන්න ඕන තව කාරණාවක්. දැන් ප්‍රත්‍යාගණනයක් කරාට පස්සේ කොහොමද ඒ ප්‍රත්‍යාගණනය ගිණුම් වල වාර්තා කරන්න කියන එක අපි දැන් බලමු. ප්‍රත්‍යාගණනයක් කරාට පස්සේ ඒ ප්‍රත්‍යාගණනය කොහොමද ගිණුම් වල වාර්තා කරන්න කියන එක අපි බලමු. ප්‍රත්‍යාගණනයක් කරාට පස්සේ ප්‍රත්‍යාගණනය ගිණුම් වල වාර්තා කරද්දී අපි ඉස්සෙල්ලාම බලන දෙයක් තමයි මේ ප්‍රත්‍යාගණනය, මේ ස්ථාවරවත්කම ප්‍රත්‍යාගණනය කරලා තියෙන්නේ පළමු වතාවටද කියන එක. ප්‍රත්‍යාගණනය පළමු වර. ස්ථාවරවත්කම ප්‍රත්‍යාගණනය කරාට පස්සේ ඒ ප්‍රත්‍යාගණනය කරලා තියෙන්නේ ප්‍රථම වතාවටද එහෙම නැත්නම් නැවත ප්‍රත්‍යාගණනය කිරීමක්ද කියලා බලන්න ඕන. පළමු වර ප්‍රත්‍යාගණනයක්ද නැවත ප්‍රත්‍යාගණනයක්ද? දැන් බලමු අපි පළමු වර ප්‍රත්‍යාගණනයක් වුණොත් මොකද වෙන්නේ? අපි දන්නවා ප්‍රත්‍යාගණනයක් වුණොත් ප්‍රත්‍යාගණන ලාභයක් හරි ප්‍රත්‍යාගණන අලාභයක් හරි ඇති වෙන්න පුළුවන්. එතකොට මේ වත්කම පළමු වර නම් ප්‍රත්‍යාගණනය කරලා තියෙන්නේ. ඔය පළමු වර ප්‍රත්‍යාගණනය කිරීම හරහා ප්‍රත්‍යාගණන ලාභයක් එන්නත් පුළුවන්, ප්‍රත්‍යාගණන අලාභයක් එන්නත් පුළුවන්. හරි. දැන් පළමු වර ප්‍රත්‍යාගණනය කරලා ව්‍යාපාරයට ප්‍රත්‍යාගණන ලාභයක් ආවනම් අපි බලමු කොහොමද ඒක ගිණුම්ගත කරන්න කියලා. ව්‍යාපාරයට ප්‍රත්‍යාගණන ලාභයක් ආවනම් ලාභය හරහා කරන්නේ අයිතිකරුගේ අයිතිය වැඩි කිරීමක් නම් අපි දන්නවා ව්‍යාපාරයක් ලාභයක් ලැබුවාම ඒ ලාභය හරහා වෙන්නේ අයිතිකරුගේ හිමිකම වැඩි වෙන එක. එහෙනම් මේ ප්‍රත්‍යාගණන ලාභය හරහා අයිතිකරුගේ හිමිකම තමයි අපි වැඩි කරන්න ඕන. මේ අයිතිකරුගේ හිමිකම වැඩි වෙනවත් එක්කම ප්‍රත්‍යාගණන ලාභයක් වුණා නම් ඒ වත්කමේ වටිනාකමත් වැඩි වෙනවා. ඇයි? අපි ලක්ෂ 10කට මිලදී ගත්ත ඉඩම තමයි ලක්ෂ 30ක් වෙලා අපි ලක්ෂ 20ක් කියලා ප්‍රත්‍යාගණන ලාභයක් ගත්තේ.
එහෙනම් ස්ථාවරවත්කමේ වටිනාකම දැනට තියෙන්නේ ලක්ෂ 10යි නම් අපි කරන්න ඕනේ ලක්ෂ 10 ලක්ෂ 30 කරන්න. එහෙනම් ලක්ෂ 30 කරන්න කියන්නේ වත්කම් ගිණුම ලක්ෂ 20කින් වැඩි කරන්න. එහෙනම් පළමු වර ප්‍රත්‍යාගණනය කරලා ව්‍යාපාරයට තියෙන ලාභයක් නම් අපි කරන්නේ ස්ථාවර වත්කම් ගිණුම හර කරනවා. ස්ථාවර වත්කම් හර. ස්ථාවර වත්කම් හර කරනවා වගේම ප්‍රත්‍යාගණන ලාභයක් කරහා ව්‍යාපාරයේ අයිතිකරුවන්ගේ අයිතිය වැඩි වෙන හින්දා අපි ව්‍යාපාරයේ අයිතිකරුවන්ගේ අයිතිය පෙන්වන හිමිකම කොටසේ ප්‍රත්‍යාගණන සංචිත කියලා ගිණුමක් පවත්වාගෙන යනවා. අන්නේ ප්‍රත්‍යාගණන සංචිත ගිණුම බැර කරනවා. මොකද්ද? පළමු වර ප්‍රත්‍යාගණනයක් ආවනම් ස්ථාවරවත් ප්‍රත්‍යාගණන ලාභයක් ආවනම් වෙලා තියෙන ස්ථාවරවත්කමේ වටිනාකම වැඩිවීමක්. එහෙනම් ස්ථාවරවත්කමේ අපි වටිනාකම වැඩිවීම වැඩි කරලා පෙන්වන්න ඕන. වත්කම් වල වටිනාකම වැඩි වෙනවා කියන්නේ වත්කම් ගිණුම් හර. එහෙනම් ස්ථාවර වත්කම් ගිණුම හර කරලා පෙන්නනවා. ඇයි ස්ථාවර වත්කම් ගිණුම හර වුනේ? ව්‍යාපාරයේ ප්‍රත්‍යාගණන ලාභයක් ඉපෙව්ව හන්දා. ප්‍රත්‍යාගණන ලාභ කියන්නේ අයිතිකරුට අයිති විය යුතු හිමිවීමක්. එහෙනම් අයිතිකරුගේ හිමිවීම යටතේ තියෙන ප්‍රත්‍යාගණන සංචිත කියන ගිණුම අපි බැර කරලා දානවා. මේකේ පොඩි කතාවක් තියෙනවා. මම මේ කතන්දරේ කතාව කතා කරලා ඉවරලා මේක ගැන පොඩ්ඩක් පැහැදිලි කරන්නම්. ඊට පස්සේ ප්‍රත්‍යාගණන අලාභ මොන අවස්ථාවේදීද? පළමු වර ප්‍රත්‍යාගණනයකදී. පළමු වර ප්‍රත්‍යාගණනයක් ඒ ප්‍රත්‍යාගණනය හරහා වෙලා තියෙන්නේ ප්‍රත්‍යාගණන අලාභ. ප්‍රත්‍යාගණන අලාභයක් වුණාම ව්‍යාපාරයට ප්‍රත්‍යාගණන අලාභය හරහා වියදමක් ඇති වෙනවා. ඇයි? ව්‍යාපාරයේ වත්කම අපි හිතුවට වඩා අඩු වෙලා තියෙනවා. එහෙනම් ඒ අඩු වෙච්ච වටිනාකමට අදාළව ඒ වටිනාකම අපි ව්‍යාපාරයේ ලාභයෙන් අඩු කරලා පෙන්වන්න ඕන. මොකද අපි වත්කම ඇත්තටම ලක්ෂ 5යි කියලා හිතන් හිටියට ඒක ලක්ෂ 4යි නම් වටින්නේ අපි අගේ වැඩිපුර පෙන්වීමක් කරගෙන ඉන්නවා. ඒක කරන්න දෙන්න බෑ. එතකොට ලක්ෂ 4ක් නම් වටින්න ඕන මේ ස්ථාවර වත්කම අපි ඒ ලක්ෂ 4ක් දක්වා මේකේ අගේ පහළ දාන්න ඕන. අගේ පහළ දානවා කියන්නේ අගේ අඩුවීමක් කියන්නේ ඒක ව්‍යාපාරයට වියදමක්. එතකොට ප්‍රත්‍යාගණනයක් කරහා පළමු වර ප්‍රත්‍යාගණනයක් කරහා ව්‍යාපාරයේ ඉපැව්වේ අලාභයක් නම් අපිට ප්‍රත්‍යාගණන අලාභ කියන වියදම වැඩි වෙනවා. එතකොට වියදම් වැඩිවීම වියදම් ගිණුම් හර යටතේ ප්‍රත්‍යාගණන අලාභ කියලා ගිණුමක් අපි හර කරනවා. ප්‍රත්‍යාගණන අලාභ ගිණුම හර කරනවා. ප්‍රත්‍යාගණන අලාභ හරි වෙළඳ හා ලාභ ගිණුම හරි හර කරනවා. ඇයි ප්‍රත්‍යාගණන අලාභ ගිණුම හර වුණේ? ප්‍රත්‍යාගණන කියන අලාභයක් ව්‍යාපාරයට ආවේ ඇයි? ව්‍යාපාරයේ තිබ්බ වත්කම් වල වටිනාකම අඩුවීමක් සිද්ධ වෙච්ච හන්දා. එහෙනම් ස්ථාවර වත්කම් වල වටිනාකම අඩු වුණා නම් අපි ස්ථාවර වත්කම් වල වටිනාකම අඩු කරලා පෙන්වන්න. එහෙනම් ස්ථාවර වත්කම් වල වටිනාකම අඩු වෙද්දී අදාළ වත්කම් ගිණුම බැර වෙන්න ඕන. බැර. ප්‍රත්‍යාගණන අලාභයක් ආවොත් ව්‍යාපාරයේ ලාභයෙන් ඒක ගලවලා අයින් කරලා පෙන්වන්න ඕන. ඒකට ප්‍රත්‍යාගණන අලාභ කියලා ගිණුමක් කර කරනවා. ඒ වගේම වත්කමේ වටිනාකම අඩු කරලා පෙන්වන්න ඕන. ඒකට වත්කම් ගිණුම අපි බැර කරලා දානවා. දැන් මේ පළමු වර ප්‍රත්‍යාගණනය කරපු හින්දා දැන් මේ ප්‍රත්‍යාගණන සංචිත කියන එක ඇතුලේ මම කියවනේ කතාවක් තියෙනවා කියලා. මේ ප්‍රත්‍යාගණන සංචිත කියන එක
කියලා අදහස් කරන්නේ අපි ප්‍රත්‍යාගණන ලාභයෙන් උපයාගත්ත ලාභය අයිතිකරුගේ හිමිකම යටතේ පෙන්වන එක. නමුත් අයිතිකරුගේ හිමිකම යටතේ මේ ප්‍රත්‍යාගණන සංචිත කියලා පෙන්නුවට අයිතිකරුගේ හිමිකම යටතේ මේ ප්‍රත්‍යාගණන සංචිත කියලා පෙන්නුවට මේ සංචිත වල තියෙන වටිනාකමට අදාළව අයිතිකරුට ලාභයේ විදියට ඒක ගෙවන්න බෑ. ඒක ගෙවන්නේ නැහැ. ඒ කියන්නේ ව්‍යාපාරයේ ලක්ෂ 10ක් වටින ගොඩනැගිල්ල ලක්ෂ 10ක් වටින ඉඩම ලක්ෂ 30කට ප්‍රත්‍යාගණනය කරලා ඒ ලක්ෂ 20ක ප්‍රත්‍යාගණන ලාභය අපිට අයිතිකරුවන්ට ලාභාංශ විදියට ගෙවන්න බෑ. ඇයි ගෙවන්න බැරි? ඒක උපයා නොගත් ලාභයක් හින්දා. මොකක්ද උපයා නොගත් ලාභය කියන්නේ? උපයා නොගත් ලාභය කියන්නේ අපි හිතමු ව්‍යාපාරයක් පිරිවැය 80000ක් විච්ච භාණ්ඩ තොගයක් ලාභය රුපියල් 20000ක් එක්ක රුපියල් ලක්ෂයකට විකුණනවා නම් අපිට මුදලට විකුණනවා. පිරිවැය 80000ක් විච්ච භාණ්ඩ තොගයට 20000ක් ලාභ තියාගෙන රුපියල් ලක්ෂයකට විකුණනවා නම් අපිට මේ පිරිවැය 80000ට අදාළ සල්ලිත් එනවා මෙන්න මේ ලාභයට අදාළ සල්ලිත් එනවා. පිරිවැය 80000ට අදාළ සල්ලිත් එනවා මෙන්න මේ ලාභයට අදාළ සල්ලිත් එනවා. මේක අත්පිට මුදලට වෙන්න පුළුවන් ණයට වෙන්න පුළුවන්. ණයට වික්කනම් පිරිවැය 80000ට අදාළ ණය ගැතියෙක් ඉන්නවා ලාභය 80000ට අදාළ ණය ගැතියෙකුත් ඉන්නවා. එතකොට මෙන්න මේ 20000ට අදාළව මුදල් හරි ණය ගැති හරි ඉන්න හින්දා ඒ මුදල් හරි ණය ගැති හරි භාවිතා කරලා අපිට පුළුවන් අයිතිකරුවට ලාභාංශ විදියට ඒක ගෙවලා දාන්න. ඇයි? මේ ලාභය ගෙවන්න ව්‍යාපාරය ඇතුලේ සල්ලි කරගන්න පුළුවන් දෙයක් හරි තියෙනවා. ඒ කියන්නේ මේක ඉපයූ ආදායම. මොකද ඒකට අදාළව සල්ලි හරි ණය ගැතියෙක් හරි ව්‍යාපාරයේ සතුව ඉන්නවා. නමුත් මේ ප්‍රත්‍යාගණන සංචිත ඇතුලේ තියෙන ලාභය ප්‍රත්‍යාගණන සංචිත ඇතුලේ තියෙන ලාභය තුල තියෙන්නේ ව්‍යාපාරයේ පොත්වල අගය වැඩි කිරීම හරහා උපයාගත්ත ලාභයක් විතරයි. එතකොට ඒ ව්‍යාපාරයේ ස්ථාවරවත්කම් වල වටිනාකම වැඩි කිරීම හරහා උපයාගත්ත ලාභයට අදාළ සල්ලි ව්‍යාපාරයේ ඇතුළට තාම ඇවිල්ලා නැහැ. එහෙනම් මේක ඇතුලේ තියෙන ලාභය අපිට දැම්ම අයිතිකරුට ලාභාංශ විදියට ගෙවන්න බෑ. ප්‍රත්‍යාගණන සංචිත ඇතුලේ තියෙන ප්‍රත්‍යාගණන ලාභය අපිට අයිතිකරුවන්ට ලාභාංශ විදියට දැම්ම ගෙවන්න බෑ. ඒකයි ප්‍රත්‍යාගණන ලාභයක් ආපුවාම ස්ථාවරවත්කම් ටික හර කරලා ප්‍රත්‍යාගණන සංචිත කියන ගිණුමකට බැර කරේ. මේකට අදාළව මුදල් ආවනම් අපිට ප්‍රත්‍යාගණන සංචිත ගිණුම බැර කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ප්‍රත්‍යාගණන සංචිත ගිණුමක් බැර කරන්නේ නැතුව අපිට පුළුවන් කෙලින්ම රඳවා ගත්ත පැවුම් වලට දාලා අයිතිකරුවන්ට ලාභාංශ විදියට ගෙවලා දාන්න. නමුත් මේක ඇතුලේ තියෙන ලාභය උපයාගත්ත ලාභයක් නෙමේ හින්දා තමයි අපි ප්‍රත්‍යාගණන සංචිත ගිණුමකට දාලා ඒ ලාභය රඳවාගෙන තියාගෙන ඉන්නේ. ඒක 2007 අංක 7 දරන සමාගම් පනතිත් කියනවා අයිතිකරුවන්ට ලාභාංශ ගෙවද්දි ගෙවන්න පුළුවන් වෙන්නේ උපයාගත්ත ලාභයට විතරයි. එහෙම නැත්නම් බෙදා දිය හැකි ලාභයට විතරයි ලාභාංශ ගෙවන්න පුළුවන්. උපයා නොගත් ලාභයක් තියෙනවා නම් ඒක අයිතිකරුවන්ට ගෙවන්න දෙන්න බෑ ලාභාංශ විදිහට කියනවා. ඇයි මේ ලාභාංශ මේ ප්‍රත්‍යාගණනය සංචිතය ඇතුලේ තියෙන ලාභය අපි මුදල් විදිහටවත් ණය ගැතිය විදිහටවත් ලැබිය යුතු දෑ විදිහටවත් උපයාගත්තේ නැත්තම් මේක අයිතිකරුවන්ට ලාභාංශ විදියට ගෙවන්න වෙන්නේ ව්‍යාපාරය ඇතුලේ තියෙන වෙන මොනවා හරි සල්ලි හරි නැත්තම් වෙන මොනවා හරි වෙළඳ ණය ගැති හරි ආව හරි දෙයක් පාවිච්චි කරලා. එහෙම කරන්න දෙන්න බෑ. මේක පොත්වල වටිනාකම වැඩි වීම හරහා ගත්ත ලාභයක් හින්දා අපි ඒ ලාභය අයිතිකරුවන්ට බෙදා දෙන්නේ නැතුව සංචිත ගිණුමක් විදියට තියාගන්නවා ප්‍රත්‍යාගණන සංචිත කියලා. මං හිතනවා ඒ කියපු කතාව තේරෙන්නේ නැති කියලා. ඒ ප්‍රත්‍යාගණන සංචිත ගිණුමක් පවත්වා ගන්නේ ඇයි කියන එක තමයි පැහැදිලි කරේ.
දැන් ප්‍රත්‍යාගණන සංචිත ගිණුමක් තියාගන්නේ ඇයි කියන එක අපි දන්නවා. ඒ වගේම පළමු වර ප්‍රත්‍යාගණනයක් වෙලා ප්‍රත්‍යාගණන ලාභාව නම් මොකද කරන්නේ කියන එක දන්නවා. ප්‍රත්‍යාගණන අලාභාව නම් මොකද කරන්නේ කියන එක දන්නවා. දැන් බලනවා දෙවන වර හරි නැවත ප්‍රත්‍යාගණනය හරි කරන අවස්ථාවක. මේ අවස්ථාවෙත් මොකද වෙන්න පුළුවන්? එක්කෝ ප්‍රත්‍යාගණන ලාභ එන්න පුළුවන්. එහෙම නැත්නම් ප්‍රත්‍යාගණන අලාභ එන්න පුළුවන්. ප්‍රත්‍යාගණන ලාභ ප්‍රත්‍යාගණන අලාභ ප්‍රත්‍යාගණන ලාභ එන්න පුළුවන්. ප්‍රත්‍යාගණන අලාභ එන්න පුළුවන්. දැන් මේ අවස්ථාවේදීත් නැවත ප්‍රත්‍යාගණනයක් කරනවා කියන්නේ මේ ප්‍රත්‍යාගණනය කරන වත්කම කලින් ප්‍රත්‍යාගණනය කරලා තියෙනවා කියන එක. එතකොට කලින් ප්‍රත්‍යාගණනය කරලා තිබ්බ වත්කමක් ඒ කලින් කරපු ප්‍රත්‍යාගණනයේදී ලාභයක් ඇවිල්ලා තියෙන්නත් පුළුවන්, අලාභයක් ඇවිල්ලා තියෙන්නත් පුළුවන්. එතකොට අපි බලමු කලින් කරපු ප්‍රත්‍යාගණනයේ ඇවිල්ලා තියෙන්නේ ප්‍රත්‍යාගණන ලාභ නම්. මොකද්ද? කලින් කරපු ප්‍රත්‍යාගණනයේ ඇවිල්ලා තියෙන්නේ ප්‍රත්‍යාගණන ලාභයක් නම් දැන් නැවත ප්‍රත්‍යාගණනයක් කිරීම තුල මොකක්ද ඇවිල්ලා තියෙන්නේ? ප්‍රත්‍යාගණන ලාභ තියෙන්නත් පුළුවන්, අලාභ තියෙන්නත් පුළුවන්. කලින් කරපු ප්‍රත්‍යාගණනයේ ලාභයක් තිබිලා දැන් ප්‍රත්‍යාගණනය කරද්දී ලාභයක් තියෙන්න පුළුවන්. ඒ වගේම අලාභයක් තියෙන්නත් පුළුවන්. දැන් බලමු කලින් ප්‍රත්‍යාගණන ලාභ තියෙන අවස්ථාවකත් දැන් ලාභ තිබ්බොත් මොකද වෙන්නේ? කලින් ප්‍රත්‍යාගණන ලාභ තියෙන අවස්ථාවක සංචිතය ඇතුලේ ඒ ලාභය තියෙනවා. එහෙනම් සංචිතය ඇතුලේ ඒ ලාභය තියදී ආයෙ පාරක් ප්‍රත්‍යාගණනය හරහා ලාභයක් උපයනවා. මොකද වෙන්නේ? ප්‍රත්‍යාගණනය හරහා ලාභයක් උපයද්දී ව්‍යාපාරයේ වත්කමේ වටිනාකම වැඩිවීම හරහා තමයි ලාභය ඉපෙන්නේ. එහෙනම් වත්කමේ වටිනාකම වැඩි කරන්න වත්කම් ගිණුම හර කරලා පෙන්වන්න ඕනේ. ස්ථාවර වත්කම් ගිණුම හර. ස්ථාවර වත්කම් හර. ඇයි ස්ථාවර වත්කම් හර කරේ? ප්‍රත්‍යාගණනය හරහා ලාභයක් ලැබපු හින්දා. එහෙනම් ලාභයක් ලැබපුවාම මොකද කරන්නේ අපි? ඒ ලාභය අයිතිකරුවාගේ හිමිකම පෙන්නන සංචිත ගිණුමකට මාරු කරනවා. එහෙනම් හිමිකම් වැඩිවීම හිමිකම් ගිණුම බැර යටතේ ප්‍රත්‍යාගණන ලාභ කියලා ප්‍රත්‍යාගණන සංචිත ගිණුම බැර කරනවා. සංචිත බැර. මොකද්ද? නැවත ප්‍රත්‍යාගණනයක් කරා. ඒ කියන්නේ කලින් ප්‍රත්‍යාගණනය කරපු වත්කමක් ප්‍රත්‍යාගණනය කරා. කලින් කරපු ප්‍රත්‍යාගණනෙන් ඒ වත්කම ප්‍රත්‍යාගණන ලාභයක් ලබාගෙන තිබ්බා. එහෙනම් ඒ ලාභයට අදාළ ලාභයේ සංචිතයක් විදියට දාගෙන ඉන්නවා. නැවත පාරක් ප්‍රත්‍යාගණනය කරද්දිත් ඒ වත්කම ප්‍රත්‍යාගණන ලාභයක් ආවා. එහෙනම් මොකද්ද අපිට කරන්න පුළුවන්? ප්‍රත්‍යාගණන ලාභය ආපු හින්දා ස්ථාවර වත්කම වැඩි කරන්න ඕන. ඒ වගේම ප්‍රත්‍යාගණන සංචිත ගිණුම වැඩි කරන්න ඕන. එතකොට කලින් ලාභයේ ප්‍රමාණයක් සංචිත ගිණුමේ තියෙනවා. දැන් ලාභයේ ප්‍රමාණයක් සංචිත ගිණුමේ තියෙනවා. දැන් බලනවා. කලින් ප්‍රත්‍යාගණන ලාභයක් ආපු ස්ථාවර වත්කමක් නැවත ප්‍රත්‍යාගණනය කිරීම හරහා ප්‍රත්‍යාගණන අලාභයක් ආවනම් කලින් ප්‍රත්‍යාගණනය කරපු ස්ථාවර වත්කමක් ප්‍රත්‍යාගණන ලාභ තිබ්බා ඒ කලින් පාර ප්‍රත්‍යාගණනය කරද්දී. හැබැයි දැන් ප්‍රත්‍යාගණනය කරද්දී ප්‍රත්‍යාගණන අලාභ තියෙනවා. අපි මේ ගැන චුට්ටක් කතා කරන්න කලින් අපි මෙතන කතා කරා ප්‍රත්‍යාගණන අලාභෙද්දී ප්‍රත්‍යාගණන අලාභ ගිණුම හර ඒ කියන්නේ වෙළඳ හා ලාභ ගිණුමේ වෙනත් වියදම් යටතේ ප්‍රත්‍යාගණන අලාභ කියලා අපි පෙන්නනවා. ඒ වගේම වත්කම් ගිණුම බැර කරලා පෙන්වනවා. දැන් මෙතනත් පොඩි කතන්දරයක් ඕගොල්ලොන්ට තේරෙන්න ඕන. ඒ මොකද්ද? දැන් ප්‍රත්‍යාගණන ලාභයක් ආවට පස්සේ ඒ ලාභය අපි අයිතිකරුවන්ට දුන්නේ නැහැ. සංචිතයක් විදියට හිමිකම යටතේ පෙන්නකට හිටියා. ප්‍රත්‍යාගණන ලාභයක් ආව නම් පළමු වර.
හැබැයි පළමු වර ප්‍රත්‍යාගණන අලාභයක් ආවට පස්සේ මොකද කරලා තියෙන්නේ? අපි ව්‍යාපාරයේ වෙනත් වියදම් වලින් ප්‍රත්‍යාගණන අලාභ කියලා ඒක අඩු කරලා තියෙනවා. ඒ කියන්නේ ප්‍රත්‍යාගණන අලාභ කියලා වෙනත් වියදම් වලින් අඩු කරාම ව්‍යාපාරයේ ලාභය අඩු වෙනවා ඒ ප්‍රමාණය. ලාභය අඩු වෙනවා කියන්නේ ව්‍යාපාරයේ අයිතිකරුවන්ට අයිති ලාභය ඒ අවුරුද්දේ අඩු කරගෙන පෙන්නලා තියෙනවා. ඒ කියන්නේ මේ ප්‍රත්‍යාගණනේ උනේ නැත්තම් අයිතිකරුවන්ට රුපියල් 100ක ලාභ හම්බෙන්න තිබ්බනම් ලාභාංශ විදිහට මේ ප්‍රත්‍යාගණනය හරහා රුපියල් 20ක් අලාභ වුණා නම් ප්‍රත්‍යාගණනේ හින්දා ඒගොල්ලන්ට හම්බෙලා තියෙන රුපියල් 20ක ලාභාංශ විතරයි. 100ක් රුපියල් 80ක ලාභාංශ විතරයි. 100ක් ලාභාංශ හම්බෙන්න තිබ්බ අවස්ථාවක ප්‍රත්‍යාගණන අලාභයක් හින්දා ඒගොල්ලන්ට හම්බෙලා තියෙන්නේ රුපියල් 80ක ලාභාංශ විතරයි. එතකොට ප්‍රත්‍යාගණන අලාභයක් ආවට පස්සේ ඒගොල්ලන්ට හම්බෙන්න ඕන ලාභාංශ ටික අඩු වෙලා. හැබැයි ප්‍රත්‍යාගණන ලාභයක් ආවට පස්සේ ඒගොල්ලන්ට හම්බෙන්න ඕන ලාභාංශ ටික අපි වැඩි කරේ නෑ. ඒක සංචිතයක් විදිහට තියන් හිටියා. සංචිතයක් විදිහට තියන් ඉන්න කියලා සමාගම් පනතෙත් කියන හින්දා තමයි එහෙම තියන් ඉන්නේ. දැන් මෙතන කරලා තියෙනවනේ අසාධාරණයක්. ඒ කියන්නේ මේ වත්කම ප්‍රත්‍යාගණනය කිරීම හරහා ආපු අලාභ හින්දා අයිතිකරුවන්ට හම්බෙන්න ඕන ලාභාංශ ප්‍රමාණය අඩු වෙලා තියෙනවා. ඒක පැහැදිලිනේ. එතකොට දැන් අපි මේ අවස්ථාවට ආවනම් මේ අවස්ථාවේදී මොකද වෙන්නේ? නැවත ප්‍රත්‍යාගණනයක් කරපු වත්කමක්. ඒ කියන්නේ කලින් ප්‍රත්‍යාගණනය කරලා තියෙනවා. කලින් ප්‍රත්‍යාගණනය කරපු වත්කමේ ප්‍රත්‍යාගණන ලාභ සංචිතයක් විදිහට අපි තියාගෙන ඉන්නවා. හැබැයි ඒ වත්කම නැවත ප්‍රත්‍යාගණනය කරද්දී අපිට ප්‍රත්‍යාගණන අලාභයක් එන්නේ. එතකොට අපිට දැන් ඒ අලාභය මේ වෙනත් වියදම් වලින් මේ කරා වගේ වෙනත් වියදම් වලින් පෙන්නලා ව්‍යාපාරයේ ලාභය අඩු කරලා අයිතිකරුවන්ට හම්බෙන ලාභාංශ ප්‍රමාණය අඩු වෙන්න බලපාන්නේ නැහැ. ඇයි මෙන්න මේ අලාභය අපිට කවර් කරගන්න කලින් පාර ලාභ ලැබපු හින්දා ඒ ලාභේ දාගෙන අපි සංචිතයක් තියන් ඉන්නවා. එහෙනම් අපිට පුළුවන් මේ අලාභය දැන් මෙන්න මේ අලාභය මේ සංචිතේ භාවිතා කරලා කවර් කරගන්න. මේ අවස්ථාවේදී උනේ අපිට මේ අලාභය කවර් කරගන්න සංචිතයක් තිබ්බේ නැහැ. මේක තමයි පළවෙනි පාර ප්‍රත්‍යාගණනය කරේ. පළමු වර ප්‍රත්‍යාගණනය කරපු හින්දා සංචිතයක් නැති හින්දා තමයි මේ අලාභය කෙලින්ම අයිතිකරුවන්ගේ ලාභාංශ වලට අඩුවීමක් දක්වා ගියේ. හැබැයි මේ පාර දෙවෙනි පාර ප්‍රත්‍යාගණනය කිරීමේදී අලාභයක් ආවනම් ඒ අලාභය අයිතිකරුවන්ගේ ලාභාංශ වලට බලපාන්නේ නැතුව ඒ අලාභය අපිට අඩු කරගන්න පුළුවන් පළවෙනි පාර ප්‍රත්‍යාගණනය කරලා ගත්ත ලාභ තියන් ඉන්න සංචිතය භාවිතා කරලා. එහෙනම් දෙවෙනි පාර අලාභයක් ආවනම් එහෙම නැත්නම් නැවත ප්‍රත්‍යාගණනයක් කරද්දී අලාභයක් ආවනම් ඒක අපිට කවර් කරගන්න පුළුවන් කොහොමද? සංචිත ගිණුම භාවිතා කරලා. සංචිත කියන්නේ හිමිකම් වැඩිවීම හිමිකම් ගිණුම් බැර. නමුත් දැන් කරන්නේ මේ හිමිකම අඩු කරනවා. ඇයි මේ සංචිතය අපි නැවත මේ අලාභය කවර් කරගන්න භාවිතා කරනවා. සංචිතය ඇතුලේ 100ක් තිබ්බනම් ඒ 100න් මේ 20ක අලාභය කවර් කරගන්න ඒ 100න් 20ක් අඩු කරලා 80 තමයි පෙන්න ගන්න ඕන. එහෙනම් 20ක් අඩු කරන්න නම් සංචිත ගිණුම් අඩු කරන්න කියන්නේ හිමිකම් ගිණුම් අඩු කරනවා කියන්නේ හිමිකම් ගිණුම් හර කරන්න ඕන. එහෙනම් ප්‍රත්‍යාගණන සංචිත ගිණුම හර කරලා දාන්න ඕනේ. සංචිත හර. ඇයි ප්‍රත්‍යාගණන සංචිත ගිණුම හර කරේ? ප්‍රත්‍යාගණනය හරහා ස්ථාවර වත්කමේ වටිනාකම අඩු වෙලා අලාභයක් අත්විඳපු හින්දා එහෙනම් ස්ථාවර වත්කමේ වටිනාකම අඩු වුණා නම් ස්ථාවර වත්කම් ගිණුම අපි අඩු කරලා පෙන්නන්න ඕන. වත්කම් අඩුවීම වත්කම් ගිණුම් බැර යටතේ ස්ථාවර වත්කම් ගිණුම බැර කරනවා. හරි.
ප්‍රත්‍යාගණනයේ පළමු වර ප්‍රත්‍යාගණනය කරද්දී මොකද වෙන්නේ කියන එක දැන් අපි දන්නවා. ප්‍රත්‍යාගණනයේ නැවත ප්‍රත්‍යාගණනයක් සිදු කරද්දී. නැවත ප්‍රත්‍යාගණනයක් සිදු කරද්දී කලින් කරපු ප්‍රත්‍යාගණනයෙන් තුර ලාභ තියෙනවා නම් ඒ ලාභ තියෙන අවස්ථාවකදී මේ පාර ප්‍රත්‍යාගණනය කරලා ලාභ ආව නම් මොකද කරන්න කියන එක අපි දන්නවා. ඒ ලාභ තියෙන අවස්ථාවකදී මේ පාර ප්‍රත්‍යාගණනය කරලා අලාභ ආව නම් මොකද කරන්න කියන එක අපි දැන් දන්නවා. දැන් බලමු කලින් පාර අලාභ තිබිලා මේ පාර ප්‍රත්‍යාගණනයේදී ලාභයක් එන්නත් පුළුවන් අලාභයක් එන්නත් පුළුවන්. කලින් පාර ප්‍රත්‍යාගණන අලාභ තිබ්බේ ඔය අලාභ තිබ්බ වත්කම මේ පාර ප්‍රත්‍යාගණනය කරද්දී ප්‍රත්‍යාගණන ලාභ එන්නත් පුළුවන් අලාභ එන්නත් පුළුවන්. දැන් මේ පාර ප්‍රත්‍යාගණනය කරද්දී ප්‍රත්‍යාගණන ලාභයක් ඇවිල්ලා තියෙනවා. හැබැයි කලින් පාර ප්‍රත්‍යාගණනය කරද්දී ප්‍රත්‍යාගණන අලාභයක් ඇවිල්ලා තියෙනවා. මෙතන මොකද්ද කරන්නේ අපි? කලින් පාර ප්‍රත්‍යාගණනය කරද්දී ප්‍රත්‍යාගණන අලාභයක් ආවනම් අපි මෙතන බලමු. මේකනේ කලින් පාර ප්‍රත්‍යාගණනය පටල ගන්න එපා. මේ වත්කම මෙතන අලාභයක් තියෙනවා කියන එක නෙමෙයි මම කියන්නේ. මේ කියන්නේ පළවෙනි පාර ප්‍රත්‍යාගණනය කරලා අලාභයක් ආවා කියන එක. මේ කියන්නේ පළවෙනි පාර ප්‍රත්‍යාගණනය කරලා අලාභයක් ආවා කියලා පළවෙනි පාර ප්‍රත්‍යාගණනය කරලා අලාභයක් ඇවිල්ලා ඊළඟ පාර නැත්නම් දෙවෙනි පාර ප්‍රත්‍යාගණනය කරද්දී ලාභයක් එනවා. ඒ කතාව තමයි දැන් අපි කතා කරන්නේ. එතකොට පළවෙනි පාර ප්‍රත්‍යාගණනය කරලා එහෙම නැත්නම් පෙර ප්‍රත්‍යාගණනය කරලා ප්‍රත්‍යාගණන අලාභයක් ආවනම් අපි මොකද කරගෙන නැත්තේ? වත්කම අඩු මේකේ කරා වගේ. මේ ප්‍රත්‍යාගණන අලාභයන් ඇවිල්ලා තියෙන්නේ. වත්කම අඩු කරලා ප්‍රත්‍යාගණන අලාභ කියලා හර කරගෙන ඉන්නවා. ඒ කියන්නේ ව්‍යාපාරයේ ලාභයෙන් අඩු කරලා පෙන්නනවා. මොකද මේ අලාභය අපිට කවර් කරගන්න තැනක් තිබ්බේ නැහැනේ. පළවෙනි පාරනේ මේ ප්‍රත්‍යාගණනය කරේ. ඒක හින්දා තමයි අලාභ ගිණුමට දාන්නේ. අලාභ ගිණුමට දාලා ලාභය අඩු කරලා පෙන්නන්නේ. දැන් පළවෙනි පාර එහෙම කරපු වත්කම දැන් ලාභ වුණා නම් පළවෙනි පාර මෙහෙම කරපු වත්කම දැන් ලාභ වුණා නම් එතකොට මොකද කරන්නේ? දැන් අපි පළවෙනි පාර අලාභයක් හින්දා අපි ඒ අවුරුද්දේ අයිතිකරුවන්ට හම්බෙන්න තිබ්බ ලාභාංශ ටික අඩුවීමක් කරානේ අඩු වුණානේ. ඇයි ඒ? මෙතන මම ඉස්සල්ලා පැහැදිලි කරා වගේ අලාභයක් හින්දා අයිතිකරුවන්ට හම්බෙන්න ඕන ලාභාංශ ටික අඩු වෙනවා කියන එක පැහැදිලි කරානේ. දැන් එහෙම කලින් පාර කළපු ප්‍රත්‍යාගණනයේ හින්දා අයිතිකරුවන්ගේ ලාභාංශ ටික අඩු වුණා නම් නැවත ප්‍රත්‍යාගණනයක් කිරීම හරහා ප්‍රත්‍යාගණන ලාභයක් ඇවිල්ලා අපි මේ සම්පූර්ණ ලාභෙම අයිතිකරුවන්ට දෙන්නේ නැතුව සංචිතයක් විදියට තියාගන්න යන්නේ නැහැ. මොකද කලින් මේවත්කම ප්‍රත්‍යාගණනය කරලා අලාභයක් ඇවිල්ලා තියෙනවා. ඒ අලාභයෙන් හින්දා අයිතිකරුවන්ගේ ලාභාංශ අඩු වෙලා තියෙනවා. එහෙනම් ඒ පාර අයිතිකරුවන්ගේ ලාභාංශ අඩු වෙච්ච ප්‍රමාණයෙන් හිතමු අපි කලින් ප්‍රත්‍යාගණන අලාභයක් ඇවිල්ලා තියෙනවා 20ක්. දැන් කලින් ප්‍රත්‍යාගණන අලාභයක් ඇවිල්ලා තියෙනවා 20ක්. එහෙනම් මේ 20 තමයි වෙනදා ලාභ ගිණුම වෙනත් වියදම් විදියට ප්‍රත්‍යාගන්න අලාභ කියලා 20 පෙන්වන්නේ. එතකොට මේ 20 පෙන්නපු හින්දා ව්‍යාපාරයේ ලාභය 20කින් අඩු වෙනවා. ලාභය 20කින් අඩු වෙනවා කියන්නේ අයිතිකරුවන්ට හම්බෙන්න තියෙන ලාභාංශත් 20කින් අඩු වෙනවා. ඒක පැහැදිලිනේ. එතකොට නැවත ප්‍රත්‍යාගණනය කරද්දී ප්‍රත්‍යාගණන ලාභයක් ඇවිල්ලා තියෙනවා රුපියල් 40ක. මේක නැවත ප්‍රත්‍යාගණනය හරහා ආපු ලාභය. පළවෙනි පාර ප්‍රත්‍යාගණනය කරා අලාභයි 20ක්. ඒ වත්කමම නැවත පාර ප්‍රත්‍යාගණනය කරා 40ක් දැන් ලාභයි. දැන් අපි මේ 40 කෙලින්ම ගිහිල්ලා අර ප්‍රත්‍යාගණන සංචිත කියන ගිණුමට දාන්නේ නැහැ. අපිට පුළුවන් දැන් මේ 40න් අපි අර කලින් පාර ප්‍රත්‍යාගණනය කරද්දී අලාභයක් ආපු හින්දා අයිතිකරුවන්ගේ ලාභාංශ 20කින් අඩු වෙන්න බලපාපු කොටස තියෙනවනේ 20 තියෙනවනේ. ඒ 20 මේ අවුරුද්දේ අයිතිකරුවන්ට දෙන්න. ඒ 20 මේ අවුරුද්දේ අයිතිකරුවන්ට දෙන්න.
40ක් ලාභ ආපු ස්ථාවර වත්කම කලින් පාර ප්‍රත්‍යාගණනයේ හින්දා 20ක් අලාභ වෙලා තිබ්බා. එහෙනම් ඒ කලින් පාර අලාභ වෙලා තිබ්බ 20 මෙදා පාර අයිතිකරුවන්ට දෙන්න පුළුවන් ලාභාංශ විදියට. එහෙනම් ඒක අපිට පුළුවන් දාන්න වෙනත් ආදායම් යටතේ ප්‍රත්‍යාගණන ලාභයක් විදියට. එතකොට මේ 20 මේ 40න් කවර් කරපුවාම තව 20ක් ඉතුරුයිනේ. මේ කලින් වෙච්ච 20ක ලාභය මේ 40න් කවර් කරපුවාම තව 20ක් ඉතුරුයිනේ. මේ 20 අපිට බෑ අයිතිකරුවන්ට ලාභාංශ විදියට දෙන්න. අය අර සමාගම් පනති කියලා තියෙනවනේ උපයාගත්තේ නැත්නම් ඒ ලාභය බෙදන්න එපා සංචිතයක් විදියට තියාගන්න කියලා. එහෙනම් අපි මේ 20 සංචිතයට මාරු කරනවා. එතකොට මොකක්ද වෙන්නේ? පළවෙනි පාර ප්‍රත්‍යාගණනය කරලා අලාභයක් ඇවිල්ලා තියෙනවා. ඒ වත්කමම නැවත ප්‍රත්‍යාගණනය කරලා ලාභයක් ආව 40ක කලින් ප්‍රත්‍යාගණනයේ හින්දා අලාභ වෙච්ච 20 මේ ප්‍රත්‍යාගණනය හරහා අපි අයිතිකරුවන්ට දෙන්න ඕන ලාභාංශ ගෙවා ගන්න පුළුවන්. එහෙනම් ඒක වෙනත් ආදායමක් යටතේ ප්‍රත්‍යාගණන ලාභ කියලා මේ 20 බැර කරනවා. ප්‍රත්‍යාගණන ලාභ ගිණුම බැර. ඒ වගේම 40ක් ලාභ වෙච්ච තැන 20ක් අයිතිකරුවන්ට ලාභාංශ ගෙවා ගන්න පුළුවන් විදියට ප්‍රත්‍යාගණන ලාභ කියලා ආදායම් ගිණුම බැර කරලා දානවා. හැබැයි 40ම අයිතිකරුවන්ට ලාභාංශ විදියට ගෙවන්න දෙන්න බෑ. 20යි කලින් පාඩුව තිබ්බේ. ඒ පාඩුව කවර් කරගන්න අදාළ 20 දුන්නා. දැන් ඉතුරු 20 අපි සංචිතේ තමයි රඳවගෙන තියාගන්නේ. එහෙනම් ප්‍රත්‍යාගණන සංචිත ගිණුම සංචිත ගිණුම බැර. දැන් ප්‍රත්‍යාගණන ලාභ ගිණුම බැර කරා, ප්‍රත්‍යාගණන සංචිත ගිණුම බැර කරා. හර කරන්නේ ස්ථාවර වත්කම. මොකද ස්ථාවර වත්කමේ වටිනාකම වැඩි වෙලා තියෙනවා. එහෙනම් ස්ථාවර වත්කමේ වටිනාකම 40කින් වැඩි වෙලා තියෙනවා. මොකද ලාභයක් ආව ස්ථාවර වත්කමේ වටිනාකම 40කින් වැඩි වෙච්ච හින්දා ස්ථාවර වත්කම් ගිණුම හර. මං හිතනවා ඒ කියපු කතන්දරේ තේරෙන්නේ නැති කියලා. ඒ කියන්නේ පළවෙනි පාර ප්‍රත්‍යාගණනයක් කරලා ප්‍රත්‍යාගණන අලාභ ආපු වත්කමක් නැවත ප්‍රත්‍යාගණනය කිරීම හරහා ප්‍රත්‍යාගණන ලාභ ආවනම් පළවෙනි පාර අලාභ 20යි නැවත ප්‍රත්‍යාගණනය කිරීමේදී 40ක් ලාභයි. එහෙනම් පළවෙනි පාර මේ 20 අයිතිකරුවන්ට දෙන්න තිබ්බ ලාභාංශ වලින් අඩු කරගෙන තිබ්බ හින්දා ඒ 20 මෙදා පාර අයිතිකරුවන්ට ලාභාංශ විදියට දීලා ඉලව් කරලා දානවා. එතකොට මේ 40න් 20ක් ඉලව් කරලා දැම්මනම් තව 20ක් ඉතුරුයිනේ. ඒකත් අයිතිකරුවන්ට ලාභාංශ දෙන්න පුළුවන් විදියට අපි යවන්නේ නැහැ. ඒක අපි සංචිතයක් විදියට ළඟ තියා ගන්නවා. ඒක තමයි ප්‍රත්‍යාගණන සංචිත ගිණුම බැර වෙනවා 20කින් ප්‍රත්‍යාගණන ලාභ කියලා ආදායම් ගිණුමක් බැර වෙනවා 20කින් මේ 20 භාවිතා කරලා තමයි අයිතිකරුවන්ගේ ලාභාංශ 20ක් වැඩි කරගන්න පුළුවන් තත්ත්වයට එන්නේ. ස්ථාවර වත්කම් ගිණුම 40න් හර වෙනවා. දැන් මං හිතනවා ඒක පැහැදිලි ඇති කියලා. නැවත ප්‍රත්‍යාගණනය කිරීමක් හරහා කලින් පාර අලාභ වෙච්ච කලින් පාර ප්‍රත්‍යාගණන අලාභ වෙච්ච වත්කම නැවත ප්‍රත්‍යාගණන කිරීමේදී ප්‍රත්‍යාගණන ලාභයක් ඇවිල්ලා තියෙනවා. දැන් මේ ලාභය ගලපන්නේ කොහොමද කියන එක තේරුණා කියලා මම හිතනවා. දැන් ඊළඟ එක. කලින් ප්‍රත්‍යාගණනය කරපු වත්කම ප්‍රත්‍යාගණන අලාභයක් ඇවිල්ලා තියෙනවා. ඒ කියන්නේ අයිතිකරුවන්ට හම්බෙන්න තිබ්බ ලාභාංශ අඩු කරගෙන පෙන්නගෙන තියෙනවා. ඒ කියන්නේ වෙනත් වියදම් යටතේ ප්‍රත්‍යාගණන අලාභ කියලා වියදම වැඩි කරලා ඒ හින්දා ලාභය අඩු වෙලා ලාභය අඩු වෙච්ච හන්ද ලාභාංශ ගෙවන්න ප්‍රමාණය අඩු වෙලා තියෙනවා. කලින් දැන් වෙලා තියෙන්නේ මොකද? කලිනුත් අලාභෙ විච් එකක් දැනුත් අලාභ. දැන් කරන්න දෙයක් නැහැ. කලින් අලාභ විච් එකක් දැනුත් අලාභයි කියන්නේ. මේ අලාභය කවර් කරගන්න සංචිතයක්වත් නැහැනේ. එහෙනම් ආයෙ කරන්න වෙන්නේ වෙනත් වියදම් යටතේ ඒ අලාභය පෙන්නලා ස්ථාවර වත්කමේ වටිනාකම අඩු කරන එක. මොකද
කලින් ප්‍රත්‍යාගන්නය කරපු වත්කමක් නැවත ප්‍රත්‍යාගන්නය කරද්දී ඒ පාරත් අලාභයි නම් අලාභයි කියන්නේ වත්කමේ වටිනාකම අඩු වෙලා තියෙනවා. එහෙනම් වත්කමේ වටිනාකම අඩු වෙනවා කියන්නේ වත්කම් ගිණුම අඩු වීම වත්කම් ගිණුම බැර යටතේ ස්ථාවර වත්කම් ගිණුම බැර කරලා පෙන්වන්න ඕන. ඇයි බැර කරේ? ප්‍රත්‍යාගන්න අලාභයක් ආපු හින්දා. එතකොට ප්‍රත්‍යාගන්න අලාභයක් ආව නම් ඒක කවර් කරගන්න අපිට සංචිතයක් නැහැ. එහෙනම් කෙලින්ම ලාභයෙන් තමයි ඒක කවර් කරන්න වෙන්නේ. එහෙනම් ලාභයෙන් කවර් කරන්න නම් ආදායම් ප්‍රකාශනයට යන්න ඕන. ආදායම් ප්‍රකාශනයේ වෙනත් වියදම් යටතට ප්‍රත්‍යාගණන අලාභ කියලා ඒ මුදල හරවෙන්න ඕන. අලාභ හර ස්ථාවර වත්කම් බැර. මොකද්ද? කලින් පාර ප්‍රත්‍යාගණන අලාභයක් ආවා. මේ පාරත් ප්‍රත්‍යාගණන අලාභයක් ආවා. කලින් පාර අලාභයක් ආපු හින්දා සංචිතයක් කොහෙවත් නැහැ මේ පාර අලාභය කවර් කරගන්න. එහෙනම් මෙදා පාරත් අලාභය ආදායම් ප්‍රකාශනයට දාලා මේ අවුරුද්දේ ලාභයෙන් මේ අලාභය කවර් කරගන්න වෙනවා. කවර් කරගෙන ස්ථාවර වත්කම් වල වටිනාකම අඩු කරලා පෙන්වන්න ඕනේ. එතකොට දැන් කතන්දරේ ඔච්චරයි. මොකද්ද? ප්‍රත්‍යාගණනයේ පළමු වර ප්‍රත්‍යාගණනය වෙන්නත් පුළුවන්, නැවත ප්‍රත්‍යාගණනය වෙන්නත් පුළුවන්. පළමු වර ප්‍රත්‍යාගණනය කරපු එක ලාභ වෙන්නත් පුළුවන්, අලාභ වෙන්නත් පුළුවන්. ලාභයි නම් ස්ථාවර වත්කම් හර වෙනවා. ලාභ ටික අයිතිකරුවන්ට දෙන්නේ නැතුව ලාභාංශ විදියට වෙනම හිමිකම් කොටසක් යටතේ ප්‍රත්‍යාගන්න සංචිත කියලා අපි පෙන්න ගන්න. පළමු වර අලාභයක් આવොත් ප්‍රත්‍යාගන්න අලාභ කියලා ගිණුමක් හර කරනවා. ඒක මේ අවුරුද්දේ වියදමේ ප්‍රත්‍යාගන්නය කරපු අවුරුද්දේ වියදමේ ලාභයෙන් ඒ වියදම අඩු කරලා පෙන්නනවා. එතකොට අයිතිකරුවන්ගේ ලාභය අඩු වෙනවා. ලාභය අඩු වෙන හන්ද ලාභාංශ අඩු වෙනවා. ඒ වගේම වත්කම බැර කරලා පෙන්වනයි වත්කමේ අගේ අඩු වෙච්ච හින්දා. දැන් පළමු ප්‍රත්‍යාගන්නේ හරි. නැවත ප්‍රත්‍යාගන්නේ කරන්නේ කියන්නේ කලින් ප්‍රත්‍යාගන්නේ කරපු එක ආයි ප්‍රත්‍යාගන්නේ කරනවා. ඒකට කලින් ප්‍රත්‍යාගන්නේ කරපු එකේ ප්‍රත්‍යාගන්න ලාභ තිබිලා දැන් ඒක ලාභ වුණොත් ඒත් අරක තමයි වත්කම් ගිණුම හර වෙනවා ප්‍රත්‍යාගන්න සංචිත ගිණුම බැර වෙනවා. ඇයි මේ එන ලාභ ප්‍රත්‍යාගන්න සංචිත ඇතුලේ තියෙන ලාභාංශ විදිහට ගෙවන්න බැරි හින්දා තමයි ප්‍රත්‍යාගන්න සංචිත කියලා ගිණුමකට දාන්නේ. ඊට පස්සේ කලින් පාර ලාභ ඇවිල්ලා මෙදා පාර අලාභ ආවා. දැන් මෙදා පාර අලාභ ආවොත් අර ආදායම් ප්‍රකාශනයේ වියදමක් විදිහට පෙන්වන්න ඕනේ නැහැ. මොකද සංචිතයක් තියෙනවා මේ අලාභය කවර් කරගන්න. එහෙනම් මේ අලාභය කවර් කරගන්නවා ඒ සංචිතය භාවිතා කරලා. ඒ වගේම ස්ථාවර වත්කම් වල අගේ අඩු කරලා පෙන්වනවා. දැන් කලින් පාර ප්‍රත්‍යාගන්නන අලාභ දැන් ලාභ. එතකොට කලින් පාර අලාභ දැන් ලාභ ආපුවම ලාභයක් ආවා කියන්නේ ස්ථාවර වත්කමේ වටිනාකම වැඩි වෙලා තියෙනවා. එහෙනම් ස්ථාවර වත්කම වැඩි කරන්න ඕන, හර කරන්න ඕන. එතකොට ප්‍රත්‍යාගන්නන ලාභාංශ ප්‍රත්‍යාගන්න සංචිත ගිණුම බැර වෙන්න ඕන කලින් පාර ලාභය කපාගෙන ඉතුරු වෙච්ච ප්‍රමාණය. කලින් පාර අලාභය කපාගෙන ඉතුරු වෙච්ච ප්‍රමාණයෙන් තමයි බැර වෙන්නේ. ඒ වගේම කලින් පාර අලාභයට සමාන ප්‍රමාණයක් මෙදා පාර ලාභයට එකතු කරන්න ඕන. ඉතින්ද ප්‍රත්‍යාගන්න ලාභ කියලා වෙනත් ආදායමන යටතේ ප්‍රත්‍යාගන්න ලාභ කියලා ඒ ආදායම පෙන්වන්න ඕන. එහෙනම් මෙන්න මේක තමයි ප්‍රත්‍යාගණනයට අදාළ සම්පූර්ණ කොටස. දැන් මේක කොහොමද ගණන් එක ගලපද්දි වෙනස් වෙන්නේ කියන එක අපි ප්‍රශ්න කතා කරලා බලමු. මොකද දැන් මේ ප්‍රත්‍යාගණන කලින් ලාභයක් ඇවිල්ලා මේ පාර අලාභයක් ආවනම් අපිට සංචිත ගිණුම භාවිතා කරලා මේ අලාභය කවර් කරගන්න පුළුවන් වෙන්නේ සංචිත ගිණුමේ තියෙන ප්‍රමාණයට විතරනේ. සංචිත ගිණුමේ 500ක් තියෙනවා. ඒ කියන්නේ කලින් ලාභය ඇවිල්ලා තියෙනවා 500. මෙදා පාර අලාභය ආව 600. එතකොට අපිට 600ම ওই සංචිත ගිණුමෙන් භාවිතා කරන්න බෑනේ. ওই 500 තමයි සංචිත ගිණුමෙන් භාවිතා වෙන්නේ. ඉතුරු 100 ඉතින් කරන්න දෙයක් නෑ. මේ අවුරුද්දේ ලාභයෙන් අඩු කරලා පෙන්වන්න ඕනේ. එතකොට මේක තමයි ප්‍රත්‍යාගණන යට අදාළව මතක තියාගන්න ඕන කොටස. මේක කතන්දරයක් විදිහට එහෙම නැත්නම් අවබෝධයෙන් මේක මොකද්ද වෙන්නේ කියන එක අපි දැනගත්තා නම් මේක මහ ලොකු දෙයක් නෙමෙයි තේරුම් ගන්න එක. හරි. දැන් මේ කොටස තේරුණා නම් දැන් මේ ප්‍රත්‍යාගණන ලාභ අලාභ කොහොමද ගිණුම්ගත කරන්නේ කියන එක අපි කතා කරා. එතකොට දැන් කාට හරි ප්‍රශ්නයක් එන්න පුළුවන් දැන් මේ ප්‍රත්‍යාගණන ලාභයක් ආවට පස්සේ
ඒ ලාභය අයිතිකරුවන්ට දෙන්නේ නැතුව ලාභාංශ විදියට ගෙවලා දෙන්නේ නැතුව ප්‍රත්‍යාගණන සංචිතයක් විදියට තියාගෙන ඉන්න එක මේ ප්‍රත්‍යාගණන සංචිතයක් විදියට තියාගෙන ඉන්න එක අයිතිකරුවන්ට ලාභාංශ විදියට ගෙවන්න පුළුවන් අවස්ථාවක් එන්නේ නැද්ද කියලා. මෙන්න මේ සංචිතය ඇතුලේ තියෙන ප්‍රත්‍යාගණනය හරහා ලද ලාභය අයිතිකරුවන්ට ලාභාංශ විදියට ගෙවන්න පුළුවන් අවස්ථාවක් එනවද නැද්ද කියන එක කාට හරි ප්‍රශ්නයක් තියෙන්න පුළුවන්. මෙන්න මේ ලාභය අයිතිකරුවන්ට ලාභාංශ විදියට ගෙවන්න පුළුවන් අවස්ථා දෙකක් තියෙනවා. එකක් තමයි ඒ ස්ථාවරවත්කම විකිණීමේදී. අනිත් එක තමයි මේ ස්ථාවරවත්කම ෂෙයා කිරීමේදී. මෙන්න මේ සංචිතය ඇතුලේ තියෙන ලාභ කොටස අයිතිකරුවන්ට දෙන්නේ නැතුව ලාභාංශ විදියට දෙන්නේ නැතුව මේ සංචිතය ඇතුලේ හංගන් ඉන්න ලාභ කොටස අයිතිකරුවන්ට දෙන්න පුළුවන් අවස්ථා දෙකක් තියෙනවා. එකක් තමයි මේ වත්කම විකුණද්දී. මොකද ඒ වත්කම විකුණද්දී ඒ වත්කමට අදාළ සම්පූර්ණ මුදලම ව්‍යාපාරය ඇතුළට එනවා. ඒ කියන්නේ වත්කමට අදාළ සම්පූර්ණ මුදල කියන්නේ අපි හිතමු වත්කම ලක්ෂ 30කටනේ ප්‍රත්‍යාගණනය කරගත්තේ. ලක්ෂ 10 තිබ්බ එක. එතකොට ලාභේ තිබ්බේ ලක්ෂ 20යිනේ. මේ වත්කම ලක්ෂ 30කට හෝ 30කට වැඩිපුර මුදලකට විකුණද්දී 30කට හෝ 30ට වැඩි මුදලකට විකුණද්දී මෙන්න මේ ලාභයට අදාළ සල්ලි ප්‍රමාණයක් ව්‍යාපාරයේ ඇතුළට ඇවිල්ලා. එහෙනම් දැන් මේක බෙදා දිය හැකි ලාභයක්ද බෙදා දෙන්න බැරි ලාභයක්ද? බෙදා දෙන්න පුළුවන්. මොකද මේ 20ට අදාළ සල්ලි ව්‍යාපාරයට ඇවිල්ලා තියෙන්නේ. මොන අවස්ථාවේදීද ඒ වත්කම විකුණන්නේ? එහෙනම් අන්න ඒ වත්කම වික්කට පස්සේ ප්‍රත්‍යාගණන සංචිතය ඇතුලේ අයිතිකරුවන්ට දෙන්නේ නැතුව හංගන් හිටපු ලාභය දැන් අපිට පුළුවන් අයිතිකරුවන්ට දෙන්න. එතකොට කොහොමද කරන්නේ? ප්‍රත්‍යාගණන සංචිත ගිණුමේ හංගන් තිබ්බ ලාභ ටික අයිතිකරුවන්ට දෙන්න පුළුවන් තත්ත්වයට ආවට පස්සේ ප්‍රත්‍යාගණන සංචිතයෙන් ඒක අයින් කරනවා. ප්‍රත්‍යාගණන සංචිතය කියන්නේ හිමිකම් පෙන්වන ගිණුමක්. හිමිකම් අඩුවීම හිමිකම් ගිණුම් හර. එහෙනම් ප්‍රත්‍යාගණන සංචිත ගිණුම සංචිත ගිණුම හර වෙනවා. බැර වෙන්නේ කොහෙටද? දැන් මේ ලාභේ අයිතිකරුවන්ට දෙන්න බැරි වෙන්න අපි හංගගෙන හිටියේ. දැන් හංගන් ඉන්න කෙලින්ම දෙන්න පුළුවන් තැනට දානවා. අයිතිකරුවන්ට ලාභ දෙන්නේ රඳවාගත් ඉපෙවුම් භාවිතා කරන. එහෙනම් සංචිතය ඇතුලේ හංගන් හිටපු ටික දැන් අපි දෙනවා රඳවාගත් ඉපෙවුම් වලට. රඳවාගත් ඉපෙවුම් කියන්නේ හිමිකම් පෙන්වන කොටස. එහෙනම් හිමිකම් වැඩිවීම හිමිකම් ගිණුම් බැර. එහෙනම් රඳවාගත් ඉපෙවුම් කොටස බැර කරනවා. රඳවාගත් ඉපැවුම් බැර. ප්‍රත්‍යාගණන සංචිත හර කරා රඳවාගත් ඉපැවුම් ටික බැර කරලා දැම්මා. දැන් මේ විකිණීම හරහා සංචිතය ඇතුලේ හංගන් හිටපු ලාභය අයිතිකරුවන්ට ලාභාංශ ගෙවන්න පුළුවන් වෙන විදිහට අපි රඳවාගත් ඉපැවුම් වලට දුන්නා. ඔය එක අවස්ථාවක්. දැන් ඊළඟ අවස්ථාව අපි විකිණීම දැන් කතා කරා. දැන් ඡය කිරීම. ඡය කිරීමේදී කොහොමද මේ සංචිතය ඇතුලේ ලාභයේ විදිහට ගෙවන්න නැතුව හංගන් හිටපු ටික අයිතිකරුවන්ට ලාභයේ විදිහට ගෙවන්න පුළුවන් වෙන්න දෙන්නේ? හිතන්න වත්කම ලක්ෂ 10ක් වුණා. ඒ වත්කම ලක්ෂ 12කට ප්‍රත්‍යාගණනය කරා. ලක්ෂ 10ක් වෙච්ච වත්කම මේ වර්තමානයේ කියලා හිතන්නකෝ. ලක්ෂ 10ක් වෙච්ච වත්කම ලක්ෂ 12කට ප්‍රත්‍යාගණනය කරා. එතකොට මේ ප්‍රත්‍යාගණනය හරහා ආපු ලාභය අපි අයිතිකරුවන්ට දෙන්නේ නැතුව ලාභාංශ විදියට ගෙවන්න පුළුවන් වෙන්න අයිතිකරුවන්ට දෙන්නේ නැතුව
ලාභයේ විදියට ගෙවන්නේ නැතුව ලාභාංශ විදියට රඳවාගත්ත මේ කොටස ලක්ෂ 2 සංචිතයක් විදියට තියාගෙන ඉන්නවා. එතකොට මේ ප්‍රත්‍යාගණනය වීම හරහා හිතන්න දැන් ප්‍රත්‍යාගණනය කරේ අද නම් අද ඉඳන් අවුරුදු 10ක් ඵලදායී ජීව කාලය තියෙනවා නම් අවුරුද්දකට ප්‍රත්‍යාගණනය කරේ නැත්තම් ලක්ෂයයි ඡය. ප්‍රත්‍යාගණනය කරේ නැත්තම් ලක්ෂයයි ඡය. මොකද ලක්ෂ 10ක් වටින එක අවුරුදු 10ක් ඵලදායී ජීව කාලය තියෙනවා නම් එක අවුරුද්දකට ලක්ෂ ගාන තමයි ඡය කරන්නේ. මේ ප්‍රත්‍යාගණනය මේක ප්‍රත්‍යාගණනය කරේ නැත්තම් ලක්ෂයයිශය මේවත්කමම ප්‍රත්‍යාගණනය කරා නම් ලක්ෂ 12ක් වටින එක අවුරුදු 10ක් නම් ඵලදායී ජීව කාලේ එක අවුරුද්දකට 1,20,000 ගානේ ඡය කරන්න ඕන. දැන් බලමු ප්‍රත්‍යාගණනය කරේ නැත්තම් පරිපාලන වියදම් යටතේ ඡය වියදම ලක්ෂයකින් අඩු වෙනවා. ලක්ෂයකින් අඩු වුණා කියන්නේ ලාභය ලක්ෂයකින් අඩු වෙනවා. ලාභය ලක්ෂයකින් අඩු වුණා කියන්නේ අයිතිකරුවන්ට ගෙවන්න ඕන ලාභාංශ ටික ලක්ෂයකින් අඩු වෙනවා. මේක ප්‍රත්‍යාගණනය කරා නම් පරිපාලන වියදම් යටතේ ඡය යටතේ තියෙන අගේ 1,20,000ක් වෙනවා. වියදම 1,20,000කින් වෙනවා. වියදම 1,20,000කින් වැඩි වෙනවා කියන්නේ ලාභය 1,20,000කින් අඩු වෙනවා. ලාභය 1,20,000කින් අඩු වෙනවා කියන්නේ ලාභාංශ විදියට ගෙවන්න තියෙන ප්‍රමාණය 1,20,000කින් අඩු වෙනවා. කරේ නැත්තම් ලාභාංශ විදියට ගෙවන්න ඕන ප්‍රමාණය ලක්ෂයකින් අඩු වුණේ. හැබැයි කරපු හින්දා ප්‍රත්‍යාගණනය කරපු හින්දා ලාභාංශ විදියට ගෙවන්න ඕන ප්‍රමාණය 1,20,000කින්ම අඩු වෙනවා. හැබැයි ලාභාංශ විදියට ගෙවන්න ඕන ප්‍රමාණය 1,20,000කින් අඩු වෙද්දී මේ ප්‍රත්‍යාගණනය හරහා ආපු ලක්ෂ දෙක අපි අයිතිකරුවන්ට ලාභාංශ විදියට ගෙවන්න පුළුවන් කියලා දෙන්නේ නැහැ. ඒක වෙනම හංගන් ඉන්නේ. ඒ මහංගන් ඉද්දී මේ ස්ථාවරවත්කම් වල ෂය වැඩිවීම හරහා ගෙවන ලාභාංශ ප්‍රමාණය අඩු කරලා පෙන්වනවා. කලින් ලාභාංශ ලක්ෂයයි කලින් ලාභාංශ කලින් ස්ථාවරවත්කම් ෂය හින්දා ලක්ෂයයි ලාභාංශ අඩු වෙන්නේ. දැන් ස්ථාවරවත්කම් ෂය හින්දා 1,20,000කින් ලාභාංශ අඩු වෙනවා. එහෙනම් මේ ප්‍රත්‍යාගණනය හරහා ලාභාංශ කීයකින් අඩු වෙන්න පුළුවන්ද? ලක්ෂ 2කින්. රුපියල් 20,000කින්. මේ ප්‍රත්‍යාගණනය කරපු හින්දා අයිතිකරුවන්ට හම්බෙන්න තියෙන ලාභාංශ රුපියල් 20,000කින් අඩු වෙනවා. එහෙනම් මේ අයිතිකරුවන්ට හම්බෙන්න තියෙන ලාභාංශ 20,000කින් අඩු වුණාට අපි මේ ප්‍රත්‍යාගණනය හරහා ලද ලාභය අයිතිකරුවන්ට දෙන්නේ නැතුව ඒ ලක්ෂ 2 වෙනම සංචිතයක් විදිහට තියාගත්තනේ. මේ සංචිතයක් විදිහට තියාගත්ත ලක්ෂ 2කින් දැන් මේ ප්‍රත්‍යාගණනය හරහා වැඩි වෙච්ච ෂේ ප්‍රමාණය තියෙනවනේ. ඒ ෂේ ප්‍රමාණය හරහා අයිතිකරුවන්ගේ ලාභාංශ 20,000කින් අඩු වෙනවනේ. මෙන්න මේ අඩු වෙන 20,000ක් පියවන්න මෙන්න මේ ලක්ෂ 2 භාවිතා කරන්න පුළුවන්. ඒ කියන්නේ සම්පූර්ණම ෂය නෙමෙයි ප්‍රත්‍යාගණනයේ හේතුවෙන් වැඩි වෙච්ච ෂය ප්‍රමාණය විතරයි මෙන්න මේ සංචිතය භාවිතා කරලා අයිතිකරුවන්ට ලාභාංශ විදියට ගෙවන්න පුළුවන් තැනට දෙන්නේ. එහෙනම් ඒක මොකද වෙන්නේ? ප්‍රත්‍යාගණන සංචිතයේ තියෙන 20,000ක් රඳවාගත් ඉපැවුම් වලට මාරු වෙන්න ඕන. ওই දෙකම හිමිකම් ගිනු වැඩි වෙද්දි බැර වෙනවා අඩු වෙද්දි හර වෙනවා. එහෙනම් දැන් වැඩි වෙන්නේ මොකද්ද? රඳවාගත් ඉපැවුම්. රඳවාගත් ඉපැවුම් හර සංචිත ගිණුම බැර. රඳවාගත් ඉපැවුම් හර සංචිත ගිණුම බැර. මේක මූල් ආදායම් වියදම් ප්‍රකාශනයේ වියදමට ගලපද්දී කිසිම බලපෑමක් නැහැ. ඒක වෙනදා විදියටම කරන විදියටම තමයි කරන්නේ. ඒ කියන්නේ 1,20,000 පරිපාලන වියදම් ගිණුම හර සමුච්චිත ෂය වෙන් කිරීම ගිණුම බැර. මේක මේ අර අයිතිකරුවාට වෙන අලාභේ පාඩුව මගහරවන්න තමයි මේ සංචිත ගිණුමෙන් මේකට මාරු කරලා දාන්නේ මේ සමුච්චිත මේ ෂය වීම වැඩිවීම හරහා විච්ච ලාභාංශ අඩු වෙන්න ගිය ප්‍රමාණය වළක්වන්න. එතකොට මම හිතනවා ඒ කොටසත් පැහැදිලි වෙන්න ඇති කියලා. මොකක්ද
ප්‍රත්‍යාගණන සංචිතය ඇතුලේ හංගන් ඉන්න ලාභය අයිතිකරුවන්ට දෙන්න පුළුවන් අවස්ථා දෙකක් තියෙනවා. එකක් තමයි ඒ වත්කම විකුණද්දී, අනිත් එක තමයි ඒ වත්කම ප්‍රත්‍යාගණනය හරහා ප්‍රත්‍යාගණනය කිරීම හින්දා ඒ වත්කමේ කරන ෂෙයා ප්‍රමාණය වැඩි වීම. ප්‍රත්‍යාගණනය කරේ නැත්නම් අපි ෂෙයා කරන්නේ ලක්ෂයයි, ප්‍රත්‍යාගණනය කරපු හින්දා ෂෙයා කරන්න වෙනවා 1,20,000. එතකොට වැඩිවීම 20,000යි. අන්න ඒ වැඩි වුච්ච 20,000 මෙන්න මේ සංචිතයෙන් අයින් කරලා රඳවා ගත්ත පැවුම් වලට දෙන්න ඕනේ. මේ කොටස නම් එච්චර ලොකුවට අහනවා මම දැකලා නැහැ. නමුත් මේක දැනගන්න අවබෝධයෙන් මතක තියාගන්න. මේ ටික නම් මතක තියෙන්න ඕන. මේක දැනගත්තා නම් ඇති මේ ටික මතක තියෙන්න ඕන. එතකොට ප්‍රත්‍යාගණනය කියන්නේ කොහොමද? ප්‍රත්‍යාගණනයක් වුණාට පස්සේ ගිණුම් තියන්නේ කොහොමද? ගිණුම් තියලා අර ලාභස්සේ හංගන් හිටපු අයිතිකරුවන්ට අයිතිකරුවන්ට ලාභ දෙන්නේ නැතුව සංචිතස්සේ හංගන් හිටපු ලාභය කොහොමද? අයිතිකරුවන්ට දෙන ලාභාංශ විදියට ගෙවන්න පුළුවන් අවස්ථා මොනවද කියන එක කතා කරා. මෙන්න මේක මේ ප්‍රත්‍යාගණන සංචිතය ඇතුලේ තියෙන ලාභය අයිතිකරුවන්ට මෙන්න මේ අවස්ථා දෙකේදී දෙන්න පුළුවන් කියලා SLFRS 16 දී තමයි කියලා තියෙන්නේ. දේපල පිරියත සහ උපකරණ කියන ප්‍රමිතියේදී කියලා තියෙනවා මෙන්න මේ අවස්ථා දෙකේදී විතරයි මේ සංචිතය ඇතුලේ හංගන් ඉන්න ලාභ කොටස ලාභාංශ ගෙවන්න පුළුවන් වෙන්න අයිතිකරුවන්ට දෙන්න පුළුවන් කියලා. හරි. මම හිතනවා දැන් මේක පැහැදිලි වෙන්න ඇති සෑහෙන වෙලාවක් ගියා. දැන් අපි බලමු මේ හා සම්බන්ධව තියෙන ගැටලු ටිකක්. හරි දැන් අපි ප්‍රත්‍යාගණනයට අදාළ උදාහරණ ගණන් ටිකක් බලමු. කොහොමද ඒවා සටහන් කරන්න කියලා. දෙදස් 24 මිලදී ගත් ලක්ෂ 10කට මිලදී ගත් ඉඩමක් 2025 3.31 දිනට ප්‍රත්‍යාගණනය කරනවා ලක්ෂ 30කට. 24 මිලදී ගත්ත ඉඩමක් 3.31 ප්‍රත්‍යාගණනය කරනවා ලක්ෂ 30කට. එතකොට දැන් අපි බලන්න ඕනේ මේකේ තියෙන්නේ ප්‍රත්‍යාගණන ලාභයක්ද අලාභයක්ද තියෙන්නේ කියන එක අපි මුලින්ම හොයාගන්න ඕනේ. ප්‍රත්‍යාගණන ලාභයක්ද අලාභයක්ද මුලින්ම තියෙන්නේ කියලා හොයාගද්දී අපි දන්නවා ප්‍රත්‍යාගණන ලාභය හොයන්න අපි සලකලා බලන්නේ ධාරණ වටිනාකම සහ ප්‍රත්‍යාගණන වටිනාකම. දැන් මේ ඉඩමක් මිලදී අරගෙන තියෙන්නේ. එතකොට ඉඩම් ෂෙය කරන්නේ නැහැ. එතකොට ඉඩමේ ධාරණ වටිනාකම වෙන්නේ පිරිවැයම තමයි. වසරක් පාසා ෂෙය කරගෙන ගිහලා සමුච්චිත ෂෙයක් ඉඩම් තුල නැහැ. එහෙනම් ධාරණ වටිනාකම සමානයි ලක්ෂ 10යි. ප්‍රත්‍යාගණන වටිනාකම සමානයි ලක්ෂ 30යි. එතකොට ප්‍රත්‍යාගණන වටිනාකම ධාරණ වටිනාකමට වඩා වැඩි. මෙතන තියෙනවා ලාභයක් ලක්ෂ 20ක. ලක්ෂ 20ක ලාභයක් තියෙනවා. එහෙනම් අපි මේක කොහොමද දැන් සටහන් කරන්න කියලා බලමු. ප්‍රත්‍යාගණන ලාභයක් තිබ්බොත් ඒ ලාභය අයිතිකරුවන්ට ලාභාංශ ගෙවන්න පුළුවන් විදියට දෙන්නේ නැහැ. අයිතිකරුවන්ගේ හිමිකම වැඩි කරලා සංචිතයක් විදියට තියන් ඉන්නේ කියලා අපි කතා කරා. එහෙනම් ප්‍රත්‍යාගණන සංචිතය වැඩි වෙන්න ඕන මෙන්න මේ ලක්ෂ 20. ඒ වගේම මේ ලාභය ලක්ෂ 20ක් ආවේ මෙන්න මේ ලක්ෂ 10ක් විච්ච ඉඩම ලක්ෂ 30කට ප්‍රත්‍යාගණනය කරපු හින්දා ඒ කියන්නේ 10ක් වටිනාකම තිබ්බ එක ලක්ෂ 30ක් කරන්න ලක්ෂ 20ක ලාභයක් ආවනම් මෙන්න මේ ලක්ෂ 20න් මෙන්න මේ ඉඩමේ ශේෂය වැඩි කරලා පෙන්වන්න ඕනේ. අපි දේපල පිරියත උපකරණ සටහන ගමු. දේපල උපකරණ මේකේ පිරිවැය තියෙනවා ෂය වෙන් කිරීම තියෙනවා.
පිරිවැය යටතේ ආරම්භක පිරිවැය තියෙනවා. ඡය වෙන් කිරීම යටතේ ආරම්භක ඡය වෙන් කිරීම තියෙනවා. එතකොට මේක ඉඩමක් හින්දා ඉඩමවල් අපි දන්නවා වසරක් පාස්තා ඡය කරන්නේ නැහැ. එහෙනම් මේකේ ආරම්භක ඡයක් නැහැ. මේකේ සටහන් කරන්න ඕන දීපල පිරියත උපකරණ කියන එක යටතේ ආරම්භක පිරිවැය ලක්ෂ 10යි. අවසන් දිනට ශේෂය. අවසන් දිනට ශේෂය වෙන්න ඕන ලක්ෂ 30ක්. දැන් මේ ලක්ෂ 10ක් ආරම්භක ශේෂය තිබ්බ එක අවසන් දිනට ලක්ෂ 30ක් වෙන්න නම් මෙතන ප්‍රත්‍යාගණනය හරහා ආපු ලාභ පෙන්වන්න ඕන. ප්‍රත්‍යාගණන ලාභ කියලා ලක්ෂ 20ක්. මේ ලක්ෂ 20 ප්‍රත්‍යාගණන ලාභ කියලා දීපල පිරියත උපකරණ සටහනේ ලේඛනයේ පෙන්නනවා වගේම අපි වෙනත් විස්තීර්ණ ආදායම් යටතේ ප්‍රත්‍යාගණන ලාභ කියලා අපි දන්නවා. අපි ගහනවා වෙනත් විස්තීර්ණ ආදායම් ප්‍රකාශනය සහ වෙනත් විස්තීර්ණ ආදායම් කියලා. වෙනත් විස්තීර්ණ ආදායම් වෙනත් විස්තීර්ණ ආදායම යටතේ මෙන්න මේ ප්‍රත්‍යාගණන ලාභ ලක්ෂ 20 පෙන්වන්න ඕනේ. ප්‍රත්‍යාගණන ලාභයක් ආවට පස්සේ ප්‍රත්‍යාගණන ලාභ කියන එක දීපල පිරියත උපකරණ වල පෙන්වන්න ඕන. ඒක අපිට මේ ලේඛනයෙන් ගන්න පුළුවන්. මොකද ආරම්භක තිබ්බ ප්‍රමාණය සහ අවසානයේ තියෙන්න ඕන ප්‍රමාණය ගලපන්න නම් මේ ලාභය තමයි මෙතෙන් ගලපන්න ඉතුරු වෙලා තියෙන්නේ. මොකද ෂෙයා කියන කොටසක් නෑ ගලපන්න. එහෙනම් ලාභයෙන්ම තමයි මේක වැඩි කරලා තියෙන්නේ. මේක වෙනස් කරලා තියෙන්නේ. එහෙනම් ලාභය තමයි මේ වෙනසට බලපාලා තියෙන්නේ. මේ වෙනස ලක්ෂ 20යි. එහෙනම් ඒක ප්‍රත්‍යාගණන ලාභ කියලා පෙන්නනවා. ඒ වගේම ප්‍රත්‍යාගණන ලාභ කියන්නේ ව්‍යාපාරයේ මෙහෙයුම් කටයුතු වලින් උපයපු ලාභයක් නෙමෙයි. එහෙනම් ආදායම් ප්‍රකාශනයේ දාන්නේ නැහැ. ලාභ ගිණුමේ දාන්නේ නැහැ. අපි ඒක දාන්නේ වෙනත් විස්තීර්ණ ආදායම් කියන කොටස යටතේ. වෙනත් විස්තීර්ණ ආදායම් වල අපි පෙන්නනවා ප්‍රත්‍යාගණන ලාභ ලක්ෂ 20යි. ඒ වගේම හිමිකම් වෙනස් වීමේ ප්‍රකාශනය තුළ හිමිකම් වෙනස් වීමේ ප්‍රකාශනය ඕකේ තියෙනවා ප්‍රත්‍යාගණන සංචිත කියලා තීරුවක්. සංචිත කියලා තීරුවක්. ඔය සංචිත තීරුවට මේක බැර මෙන්න මේක හර කරලා මේ සංචිත ගිණුම බැර කරනවා. ප්‍රත්‍යාගණන ලාභ. හරි. මොකද්ද මුලින්ම වෙන්නේ? දැන් අපි ටී ගිණුම් නෙමෙයිනේ ලේඛනනේ පෙන්වන්නේ. ප්‍රකාශනනේ පෙන්වන්නේ. ඉස්සෙල්ලාම ප්‍රත්‍යාගණන ලාභයක් ආවට පස්සේ ඒ ලාභේ කීයද කියලා හොයාගන්නවා. ඒ ලාභේ කීයද කියලා හොයාගන්නේ ආරම්භක පිරිවැය තියෙනවා නැත්නම් ආරම්භක ශේෂය තියෙනවා. ආරම්භක ශේෂයට අවසන් ශේෂය කියන්නේ ප්‍රත්‍යාගණනය කරපු වටිනාකම. ඒ කියන්නේ වත්කම ආරම්භයේදී කොච්චරක් තිබ්බත් ඒක ප්‍රත්‍යාගණනය කරාට පස්සේ තියෙන්න ඕන මෙන්න මේ වටිනාකම. එහෙනම් ආරම්භකයේ තිබ්බ ශේෂය මේ වටිනාකම දක්වා ගේන්න නම් මේ වෙලාවේදී ඡය කියන දෙයක් නැහැ. මොකද මේක ඉඩමක්.
එහෙනම් බලපාපු එකම දේ තමයි ප්‍රත්‍යාගණන ලාභ කියන එක. ප්‍රත්‍යාගණන ලාභ ලක්ෂ 20ක් කියලා අපි අඳුනගත්තා. එහෙනම් දීපල පිරියත උපකරණවල ප්‍රත්‍යාගණන ලාභ කියලා මෙතන ලක්ෂ 20ක් එකතු කරලා පෙන්නනවා. ඒක එකතු කරද්දී වෙනත් විස්තීර්ණ ආදායම යටතට අපි ලක්ෂ 20ක් දානවා. මේ 20 තමයි ප්‍රත්‍යාගණන සංචිත ගෙනුමට ගිහිල්ලා දාන්නේ. මම හිතනවා ඒක පැහැදිලි වෙන්න ඇති කියලා. මේක තමයි බේසික්ම එක. මොකද්ද? ෂයක් තිබෙන ආරම්භයේ තිබ්බ ආරම්භයේ තිබ්බ වටිනාකම ප්‍රත්‍යාගණනයක් කරා වැඩි වුණා. වැඩි විච්ච ලාභය අපි ප්‍රත්‍යාගණන ලාභ කියලා දැම්මා. වෙනත් විස්තීර්ණ ආදායමයට ප්‍රත්‍යාගණන ලාභ කියලා පෙන්නුවා. හිමිකම් වෙනස් වීමේ ප්‍රකාශනයට ප්‍රත්‍යාගණන සංචිතවලට ප්‍රත්‍යාගණන ලාභ කියලා මෙන්න මේ කොටස ගෙනත් දැම්මා. ඔච්චරයි ඕකේ කරන්න තියෙන්නේ. හරි. දැන් බලමු අපි ප්‍රත්‍යාගණන අලාභයක් එන විදියක්. ප්‍රත්‍යාගණන අලාභයක් එන විදියක් ලක්ෂ 10ක් වෙච්ච ඉඩම ලක්ෂ 8ක් කියලා තක්සේරු කරනවා. 2024යි එක දිනට ලක්ෂ 10කට මිලදී ගත්ත ඉඩමක් 2025යි 3.31 දිනට වටිනාකම ලක්ෂ 8යි කියලා තක්සේරු කරනවා. එතකොට අපි දන්නවා මුලින්ම අපි ප්‍රත්‍යාගණන ලාභයක්ද අලාභයක්ද තියෙන්නේ කියන එක හොයාගන්නවා. ප්‍රත්‍යාගණන ලාභයක්ද අලාභයක්ද තියෙන්නේ කියලා හොයාගන්නේ ධාරණ වටිනාකමයි ප්‍රත්‍යාගණන වටිනාකමයි සංසන්දනය කරලා. ධාරණ වටිනාකම කියන්නේ ව්‍යාපාරයේ පොත් අගයෙන් අඩු කරනවා සමුච්චිත ෂෙයා. එතකොට එනවා ශුද්ධ පොත් අගය. ඕකටම තමයි ධාරණ වටිනාකම කියලා කියන්නේ. දැන් ඉඩම් වල අපි දන්නවා ක්ෂය කිරීමක් කරන්නේ නැහැ. එහෙනම් ධාරණ වටිනාකම සමාන වෙනවා පිරිවැයටම. මේක එතකොට පිරිවැය වෙනවා ලක්ෂ 10ක්. ලක්ෂ 10ක් පිරිවැය වෙනවා. ප්‍රත්‍යාගණන වටිනාකම තියෙන්නේ ලක්ෂ 8යි. එතකොට ධාරණ වටිනාකම වැඩි ප්‍රත්‍යාගණන වටිනාකම අඩුයි. එදා වටිනාකම වැඩි අද වටිනාකම අඩුයි. එදා වැඩියෙන් වටිච්ච එකක් අද වටිනාකම අඩු වෙලා නම් ඒ වත්කමේ වටිනාකම අඩු වීම හරහා ව්‍යාපාරයට අලාභයක් ඇති වෙනවා. එහෙනම් ව්‍යාපාරයට අලාභයක් ඇතිවීම හරහා ඒ අලාභය අපි ව්‍යාපාරේ මූල්‍ය ප්‍රකාශනවල ගලපන්න ඕන. දැන් මේ ප්‍රත්‍යාගණනය හරහා ඇතිවෙච්ච අලාභය තමයි ලක්ෂ 2ක අලාභයක්. ඇයි ලක්ෂ 10ක් කලින් පිරිවැය ලක්ෂ 10ක් වෙච්ච ඉඩම දැන් වටින්නේ ලක්ෂ 8යි. එතකොට ලක්ෂ 2ක් ඒ ඉඩමේ වටිනාකම අඩු වෙලා තියෙනවා. එහෙනම් ඒ ලක්ෂ 2 ව්‍යාපාරයට අලාභය. අලාභයක් නම් ඒක ව්‍යාපාරයේ ආදායම් ප්‍රකාශනවල පෙන්වන්න ඕන. මේ අලාභය අපිට දැනට කවර් කරගන්න සංචිතයක් නැහැ. මේක පළවෙනි පාර ප්‍රත්‍යාගණනයක් කරන්න. එහෙනම් මේක ව්‍යාපාරයේ ආදායම් ප්‍රකාශනයේ අපි ආදායම් ප්‍රකාශනයකුත් ගහගමු. මේ හරියෙන් ගහන්නම ආදායම් ප්‍රකාශනය. ආදායම් ප්‍රකාශනය යටතේ තියෙන වෙනත් වියදම්. ඕකෙන් ලක්ෂ 2ක් අඩු කරලා පෙන්වන්න ඕන මොනවා කියලාද? ප්‍රත්‍යාගණන අලාභ. ඒ වගේම පිරිවැය ආරම්භක ශේෂය ලක්ෂ 10ක් තිබ්බා. හැබැයි ප්‍රත්‍යාගණනය කරාට පස්සේ ලක්ෂ 8යි. මේ 10ක් තිබ්බ ශේෂය ලක්ෂ 8ක් වුණේ ප්‍රත්‍යාගණන අලාභයෙන් හින්දා. ප්‍රත්‍යාගණන අලාභය අපි හොයාගත්ත ලක්ෂ 2යි කියලා. එහෙනම් ඒකත් පෙන්නුවා. ඕක සටහන් වෙන්නේ ඔන්න ඔහොම. ප්‍රත්‍යාගණන අලාභය දීපල පිරියත උපකරණවල ලක්ෂ 2යි කියලා දාන්න ඕන. මේ අලාභය කවර් කරගන්න සංචිතයක් නැහැ. එහෙනම් සලකා බලන කාල පරිච්ඡේදයේ ලාභයෙන් තමයි ඒක කවර් කරගන්න වෙන්නේ. එහෙනම් ආදායම් ප්‍රකාශනයේ වෙනත් වියදම් යටතේ ප්‍රත්‍යාගණන අලාභ කියලා ලක්ෂ 2ක් පෙන්වන්න ඕන. හරි. අපි දැන් බේසික්ම පොයින්ට් එකේ ලාභය එන විදිහට ලාභයක් ආවට පස්සේ කොහොමද ඒක සටහන් කරන්න කියන එක බැලුවා. අලාභයක් ආවට පස්සේ කොහොමද ඒක සටහන් කරන්න කියන එක බැලුවා. දැන් ඊළඟට කතා කරමු අපි ෂය කරනවත්කමක් ප්‍රත්‍යාගණන ලාභ ප්‍රත්‍යාගණන අලාභ ආපුවම මොකද කරන්න කියලා. දැන් බලමු
2020 4.1 ලක්ෂ 10කට මිලදී ගත්ත ගොඩනැගිල්ලක් 2025 3.31 දිනට ලක්ෂ 12කට ප්‍රත්‍යාගණනය කරනවා. ඒ ප්‍රත්‍යාගණනය කරද්දී 2024 4.1 දිනට සමුච්චිත ෂය තියෙනවා ලක්ෂ 5ක්. සමුච්චිත ෂය තියෙනවා ලක්ෂ 5ක්. ඒ වගේම 2025 සලකා බලන කාල පරිච්ඡේදයට ෂය ලක්ෂයක් තියෙනවා. එතන ලක්ෂ 5යි ලක්ෂ 50යි නෙමෙයි. ලක්ෂ 5ක ෂයක් තියෙනවා. මොකක්ද 2024.1 දින වත්කමක් මිලදී අරගෙන තියෙනවා ලක්ෂ 10යි. ඒක 2025 3.31 දිනට ප්‍රත්‍යාගණනය කරලා තියෙනවා ලක්ෂ 12යි. 2025 3.31 කියන්නේ සලකා බලන කාල පරිච්ඡේදය. 2024 4.1 ඒ කියන්නේ අපේ කාල පරිච්ඡේදයේ ආරම්භක දිනට සමුච්චිත ෂය තිබිලා තියෙනවා ලක්ෂ 5ක්. ඒ වගේම කාල පරිච්ඡේදයේ සඳහා ෂය තිබිලා තියෙනවා ලක්ෂයක්. දැන් කොහොමද මේක අපි මේක සටහන් කරන්න කියන එක බලමු. අපි දන්නවා ප්‍රත්‍යාගණනයක් හරහා ප්‍රත්‍යාගණනයේ සටහන් කරද්දී ප්‍රත්‍යාගණනය හරහා ආවේ ලාභයක්ද අලාභයක්ද කියන එක හොයාගන්න ඕන කියලා. එතකොට ලාභයක්ද අලාභයක්ද කියන එක හොයාගන්නේ මෙන්න මේ ධාරණ වටිනාකම සහ ප්‍රත්‍යාගණන වටිනාකම භාවිතා කරලා. ධාරණ වටිනාකම හොයන්නේ ව්‍යාපාරයේ තියෙන පිරිවැයෙන් සමුච්චිත ෂය ටික අඩු කරාට පස්සේ. එතකොට ආරම්භක පිරිවැයේ තියෙනවා ආරම්භක ෂය තියෙනවා ලක්ෂ 10ක්. ආරම්භක ෂය තියෙනවා ලක්ෂ 10ක්. ආරම්භක පිරිවැය තියෙනවා ලක්ෂ 10ක්. ෂය වෙන් කිරීම යටතේ ආරම්භක ෂය වෙන් කිරීම තියෙනවා ලක්ෂ 5ක්. ඊට පස්සේ කාල පරිච්ඡේදයට අදාළ ෂය ප්‍රමාණය තියෙනවා ලක්ෂයක්. දැන් මේ ප්‍රත්‍යාගණනය කරන වෙලාව වෙද්දී කාල පරිච්ඡේදයේ ෂය ගලපන්න ඕනද නැද්ද කියන එක අපි හිතන්න ඕනේ. දැන් මේ ප්‍රත්‍යාගණනය කරලා තියෙන්නේ සලකා බලන කාල පරිච්ඡේදයේ අවසාන දිනට. 2025 3.31 දිනට තමයි ප්‍රත්‍යාගණනයක් කරලා තියෙන්නේ. එතකොට 2024 4.1 ඉඳන් 2025 3.31 වෙනකම් මේ වත්කම භාවිතා වෙලා තියෙනවා ව්‍යාපාරය තුල ප්‍රත්‍යාගණනය කරන්න කලින්. එතකොට ධාරණ වටිනාකම ගන්න ඕන මේ වත්කම භාවිතා කිරීම හරහා අඩුවෙච්ච ෂය ප්‍රමාණය ගලපලානේ. එතකොට මේ අවුරුද්දෙත් ඒ වත්කම භාවිතා කරලා තියෙනවා. භාවිතා කරලා ඉවරුණාට පස්සේ තමයි වත්කම ප්‍රත්‍යාගණනය කරලා තියෙන්නේ. එහෙනම් ධාරණ වටිනාකම ගලපද්දි මේ අවුරුද්දට අදාළ ෂය ප්‍රමාණයක් වත්කමේ පිරිවැයෙන් අඩු කරලා තමයි ධාරණ වටිනාකම ගන්න වෙන්නේ. එහෙනම් මේ අවුරුද්දට අදාළ ෂය ප්‍රමාණය කීයද? වාර්ෂික ෂය ලක්ෂය. වාර්ෂික ෂය ලක්ෂය. වාර්ෂික ෂය ලක්ෂය. දැන් මේ ආරම්භක තිබ්බ ෂයයි වාර්ෂික ෂයයි මේ දෙකම තමයි මෙන්න මේ පිරිවැයෙන් අඩු කරලා ධාරණ වටිනාකම ගන්න ඕන. එහෙනම් ධාරණ වටිනාකම ගන්න නම්
බෙන් මේ දෙක මෙතනින් අයින් කරන්න ඕන. ෂය ඉවත් කිරීම. ඉවත් කිරීම කීයද? ලක්ෂ 5යි ලක්ෂ 1යි. ඔක්කොම ලක්ෂ 6ක් මෙතනින් ඉවත් වෙලා මේ මෙතෙන්ට එනවා. මෙතෙන්ට එන්නේ ෂය සමුච්චිත ෂය කියලා. ඇයි? වත්කමේ ධාරණ වටිනාකම තමයි දැන් මේ පිරිවැය තියෙන එක ධාරණ වටිනාකම බවට පත් කරන්න ඕන. ධාරණ වටිනාකම තමයි ප්‍රත්‍යාගන්න වටිනාකමට බවට පත් කරන්න ඕන. පිරිවැය තියෙන එක ධාරණ වටිනාකම බවට පත් කරන්න නම් ඒ වත්කමට අදාළ සමුච්චිත ෂය ටික මෙතෙන්ට ගෙනත් දාන්න ඕන. එතකොට සමුච්චිත ෂය ටික මෙතනින් අඩු කරලා ඒක මෙතෙන්ට ගෙනත් දානවා. ලක්ෂ 6යි. හරිනේ. දැන් පිරිවැය තිබ්බා. මෙන්න මේ සමුච්චිත ෂය ටික ආවට පස්සේ ඒක ධාරණ වටිනාකම දැන් ගැලපිලා එනවා. එතකොට ධාරණ වටිනාකම අපිට තේරෙනවා ලක්ෂ 10න් ලක්ෂ 6ක් අඩු වුණාට පස්සේ ලක්ෂ 4යි කියන එක. ඊට පස්සේ අපිට මේ ධාරණ වටිනාකම දැන් ගලපිලා ඇවිල්ලා තියෙනවා මේක සුළු කරාට පස්සේ ලක්ෂ 4ක්. මේ ලක්ෂ 4 තමයි ප්‍රත්‍යාගණනය කරලා ලක්ෂ 12ක් බවට ගන්න. ඒ කියන්නේ වත්කමේ අවසන් දිනට ශේෂය ලක්ෂ 12ක් වෙනවා. වත්කමේ අවසන් දිනට ශේෂය ලක්ෂ 12ක් වෙනවා. දැන් ධාරණ වටිනාකම මෙතෙන්ට ගැලපිලා ඉවරයි. ධාරණ වටිනාකම ප්‍රත්‍යාගණන වටිනාකමට ගලපන්නේ මොකක් හරහාද? ලාභය හරහා. එහෙනම් දැන් ලාභය කීයද කියලා හොයන්න අපි දන්නවා ධාරණ වටිනාකම ලක්ෂ 4යි කියලා හොයාගත්තා. ප්‍රත්‍යාගණන වටිනාකම ලක්ෂ 12යි කියලා අපි දන්නවා. එතකොට ප්‍රත්‍යාගණන වටිනාකම වැඩි. එහෙනම් වත්කමේ දැන් තියෙන වටිනාකමට වඩා දැන් තියෙන අපි සටහන් කරගෙන ඉන්න ඇත්ත වටිනාකමට වඩා ප්‍රත්‍යාගණන වටිනාකම වැඩි. වත්කමේ වටිනාකම වැඩිවීමක් වෙලා තියෙන. ඒ කියන්නේ ලාභයක් ඇවිල්ලා තියෙනවා. කීයකින්ද? ලක්ෂ 8කින්. දැන් වටිනාකම 4යි. ප්‍රත්‍යාගණනය හරහා ලක්ෂ 12ක් වටිනවා කියලා හොයාගත්තා. එහෙනම් ලක්ෂ 4කින් මේ වත්කමේ වටිනාකම වැඩි වෙලා තියෙනවා. ඒක මොකද්ද? ප්‍රත්‍යාගණන ලාභය ලක්ෂ 8යි. ඕක අපිට මෙහෙම හොයන්න නැතුව මේ ලේඛනයෙන්ම කෙලින්ම ගන්නත් පුළුවන්. කොහොමද? ප්‍රත්‍යාගණනය කරන දිනට වෙනකන් ෂය ටික ෂය වෙන් කිරීම යටතේ තියෙන ෂය ටික ෂය වෙන් කිරීම වලින් අඩු කරලා පිරිවැයට දානවා. මොකද්ද? ෂය වෙන් කිරීම යටතේ තියෙන ෂය ටික ෂය වෙන් කිරීම වලින් අඩු කරලා පිරිවැයට දානවා. එතකොට පිරිවැයෙන් මේ ෂය වෙන් කිරීම ටික අඩු වුණාම ධාරණ වටිනාකම මෙතන ගැලපිලා තියෙනවා. ධාරණ වටිනාකම මෙන්න මේ ලක්ෂ 12 එහෙම නැත්නම් ප්‍රත්‍යාගණන වටිනාකම බවට පත් කරන්න ඉතුරු බලපාන සාධකයේ තමයි ප්‍රත්‍යාගණන ලාභයක් හරි අලාභයක් හරි. දැන් අපි දන්නවා මෙතන ලක්ෂ 10න් ලක්ෂ 6ක් ගියම ලක්ෂ 4යි මෙතන ඉතුරු වෙලා තියෙන්නේ. හැබැයි ඒක ලක්ෂ 12ක් වෙන්න ඕන. එතකොට ලක්ෂ 4ක් ඉතුරු වෙලා තියෙන එක ලක්ෂ 12ක් වෙන්න නම් ලක්ෂ 8ක ප්‍රත්‍යාගණන ලාභයක් තියෙනවා. හරිනේ. එතකොට ප්‍රත්‍යාගණන ලාභ දීපල පිරියත උපකරණ සටහනේ ප්‍රත්‍යාගණන ලාභ විදිහට ලක්ෂ 8ක් දැම්මා. ඒ වගේම තායි කොහෙද දාන්න ඕන? ප්‍රත්‍යාගණන ලාභයක් කියන්නේ මෙහෙයුම් ලාභයක් නෙමෙයි. ඒ හින්දා ඒක අපි දානවා වෙනත් විස්තීර්ණ ආදායම යටතේ ප්‍රත්‍යාගණන ලාභ කියලා. ප්‍රත්‍යාගණන ලාභ ලක්ෂ 8යි. ප්‍රත්‍යාගණන ලාභ ලක්ෂ 8යි. ඒ වගේම ප්‍රත්‍යාගණන ලාභ ලක්ෂ 8 අපි අයිතිකරුවන්ට බෙදා දෙන්නේ නැහැ. හැබැයි අයිතිකරුවන්ගේ හිමිකම යටතේ පෙන්නනවා ප්‍රත්‍යාගණන සංචිත කියලා. එහෙනම් හිමිකම් වෙනස් වීම ප්‍රකාශනයේ යටතේ ප්‍රත්‍යාගණන සංචිත කියලා ප්‍රත්‍යාගණන සංචිත කියලා ලක්ෂ 8ක් පෙන්වන්න ඕනේ. හරි. ඒක සටහන් කරන විදිය මං හිතනවා තේරෙන්න ඇති කියලා. කොහොමද සමුච්චිත ෂයක් තියේදී කොහොමද සටහන් කරන්න කියන එක තමයි ඔය පෙන්වන්නේ. මෙතනදී අපි බලන්න ඕන
ඡය කියන එක විමසිල්ලෙන්ම බලන්න ඕන දෙයක් තමයි. මොකද ප්‍රත්‍යාගණනය කරන වෙලාව වෙනකන් අදාළ ඡය ටික තමයි මෙතෙන්ට මාරු කරන්න ඕනේ. එතකොට ප්‍රත්‍යාගණනය කරන වෙලාව වෙනකන් අදාළ ඡය ටික කියන්නේ දැන් මේ වත්කම ප්‍රත්‍යාගණනය කරලා තිබ්බේ සලකා බලන කාල පරිච්ඡේදයේ අවසාන දිනටනේ. එතකොට සලකා බලන කාල පරිච්ඡේදයේ ආරම්භක ඡය තියෙනවා. සලකා බලන කාල පරිච්ඡේදයට අදාළ ඡය ටික තියෙනවා. ඔය කියන ඡය වර්ග දෙකම අඩු වෙන්න ඕන මේකේ. හැබැයි මේ වත්කම ප්‍රත්‍යාගණනය කරන්නේ සලකා බලන කාල පරිච්ඡේදයේ ආරම්භක දින නම්. ඒ කියන්නේ 2024 4යි එක නම්. මේකෙන් අඩු කරන්න ඕන ධාරණ වටිනාකම ගන්න අඩු කරන්න ඕන. මෙන්න මේ ලක්ෂ 5 විතරයි. වර්ෂයට අදාළ ඡය ටික අඩු කරන්නේ නැහැ. මොකද වත්කම ප්‍රත්‍යාගණනය කරාට පස්සේ තමයි ඒ වර්ෂයේ ඡය වෙන්නේ. මොකද වත්කම ප්‍රත්‍යාගණනය වෙලා තියෙන්නේ ඒ වර්ෂයේ මුලින්ම. ඒක චුට්ටක් විමසිල්ලෙන් හිතන්න ඕන. වත්කම ප්‍රත්‍යාගණනය කරන්නේ වර්ෂයේ ආරම්භයේදීද මැදදීද එහෙම නැත්නම් අවසානයේදීද කියන එක. මැදදී ප්‍රත්‍යාගණනයක් වුණා නම් ආරම්භක දින ඉඳලා ඒ ප්‍රත්‍යාගණනය කරන දවස වෙනකම් ඡය කොච්චරද කියලා හොයාගන්න ඕන. ඒ ඡය ටික මෙතෙන්ට ගෙනල්ලා අඩු කරලා පෙන්වන්න ඕන. ඒ වගේම ආරම්භක ඡය ටික පෙන්වන්න ඕන. දැන් මෙතන වර්ෂයට අදාළ ඡය ටිකක් අපි ආදායම් ප්‍රකාශනයේ පරිපාලන වියදම් යටතේ දාන්න ඕන. එක ගැළපිල්ලක් විදිහට දාලා තිබුණා. මම මේ උදාහරණයක් කතා කරන හන්දා ඒක පෙන්වුවේ නෑ. සමාගම් ගානේ වගේ නම් ඒක ගැළපිල්ලක් විදිහට දීලා තිබ්බොත් ඒක මෙතෙන්ට දාන්න ඕන. වාර්ෂික ඡය ගලපලා තිබුණා කියලා තිබ්බේ නැත්තම්. එතකොට මම හිතනවා මේකත් පැහැදිලි වෙන්න ඇති. කොහොමද ඡය සමුච්චිත ඡයක් එහෙම නැත්නම් වාර්ෂික ඡයක් ඇති වෙන වත්කම ප්‍රත්‍යාගණනය කරාට පස්සේ කොහොමද ඒක සටහන් කරන්න කියලා මේ ගාන හරහා අවබෝධ වෙන්න ඇති කියලා මම හිතනවා. දැන් ඊළඟට අපි තව එක ගානක් බලමු. ඒ ගාන තමයි දෙවන වර ප්‍රත්‍යාගණනය කිරීම. හරි. දැන් අපි බලමු මේ වගේ ගානක් ආවොත් කොහොමද ඒක හදන්නේ කියලා. 2024 4යි එක දිනට පිරිවැය ලක්ෂ 10යි. මේක 2024 10යි පළවෙනි දින ප්‍රත්‍යාගණනය කරනවා ලක්ෂ 12කට. එතකොට 2024 පළවෙනි 2024 4යි එක දිනට පිරිවැය ලක්ෂ 10යි. 2024 10යි එකට මේක ප්‍රත්‍යාගණනය කරනවා ලක්ෂ 12. 2024 4යි එකේ ඉඳන් මේ 2024 10යි එක වෙනකම් වර්ෂයට ඒ කාල පරිච්ඡේදයට අදාළ ඡය රුපියල් 60000යි. කාල පරිච්ඡේදයට අදාළ ඡය 60000යි. ආරම්භක ඡය කියන්නේ 2024 4යි එක දිනට ඡය රුපියල් ලක්ෂ 3යි. මෙන්න මේ කියන විදිහට ගාණක් දුන්නොත් කොහොමද අපි ඒක ගිණුම්ගත කරන්න කියලා කොහොමද අපි ඒක ඉදිරිපත් කරන්න කියලා බලමු. සහ මේකේ තියෙන අනිත් විශේෂම දේ තමයි මේක දෙවන වර ප්‍රත්‍යාගණනයක් කරලා තියෙන්නේ. පළමු වර ප්‍රත්‍යාගණනය හරහා ලද පාඩුව ප්‍රත්‍යාගණනයේ අලාභය ලක්ෂයයි. හරි. දැන් බලමු කොහොමද මෙන්න මේ කියන කාරණා ටික ගිණුම්ගත කරන්න කියලා. මුලින්ම අපි ප්‍රත්‍යාගණනය කරන දිනට වත්කමේ ධාරණ වටිනාකම හොයාගන්න ඕන.
වත්කමේ ධාරණ වටිනාකම කොහොමද හොයාගන්නේ? වත්කමේ පිරිවැය කීයක් තියෙනවද ආරම්භක දිනට? ආරම්භක දිනට පිරිවැය තියෙනවා ලක්ෂ 10ක්. ලක්ෂ 10යි පිරිවැය. ආරම්භක දිනට පිරිවැය ලක්ෂ 10යි. ඒ වගේම ආරම්භක දිනට ඡය තියෙනවා. ඡය වෙන් කිරීම තියෙනවා ලක්ෂ 3ක්. ලක්ෂ 3ක් තියෙනවා ආරම්භක දිනට ඡය වෙන් කිරීම. ආරම්භක දිනට ඡය වෙන් කිරීම ලක්ෂ 3ක් තිබ්බට මේ වත්කම ප්‍රත්‍යාගණනය කරන්නේ 2024 10යි පළවෙනි මාසේ පළවෙනි දින. ඒ කියන්නේ මේ අපි සලකා බලන කාල පරිච්ඡේදයේ හරියටම මාස 6ක් ගියාට පස්සේ තමයි මේ වත්කම ඡය කරන්නේ. එතකොට මේ මාස 6ට අදාළ ඡය ප්‍රමාණය කීයද කියලා දීලා තියෙනවා. මේ මාස 6ට අදාළ ඡය ප්‍රමාණය 60000ක් බවට දීලා තියෙනවා ගාන. එහෙනම් ඡය ආරම්භක ඡය අපි ඡය වෙන් කිරීමේ ආරම්භක ඡය ලක්ෂ 3යි කියලා දැම්මා. වාර්ෂික ඡය 60යි කියලා දැම්මා. මේ ආරම්භක ඡය සහ මේ වර්ෂයේ ප්‍රත්‍යාගණනය කරන දිනය දක්වා තියෙන ඡය ටික මොකද කරන්න ඕන? අපි මේ වත්කමේ පිරිවැයෙන් අඩු කරලා පෙන්වන්න ඕන ධාරණ වටිනාකම ගන්න. එහෙනම් ඉවත් කිරීම විදිහට මේ ලක්ෂ 3යි, මේ ලක්ෂ 60යි, මේ 60000යි 3,60,000ක් අපි ඉවත් කරන්න ඕන ඡය වෙන් කිරීම වලින්. ඡය වෙන් කිරීම වලින් 3,60,000ක් අඩු කරලා ඒ 3,60,000 මේ පිරිවැයනුත් අපි අඩු කරලා පෙන්වන්න ඕන සමුච්චිත ඡය කියලා. 3,60,000 පිරිවැයනුත් අඩු කරලා පෙන්වන්න ඕන සමුච්චිත ඡය කියලා. ඇයි? ආරම්භක ඡය තිබ්බ ලක්ෂ 3ක් ප්‍රත්‍යාගණනය කරන දවසට අදාළව දවස වෙනකන් ඒ අවුරුද්දට අදාළව තව 60,000ක් ඡය තිබ්බා. එහෙනම් මේ ලක්ෂ 3යි මේ ලක්ෂ 3යි මේ 60,000යි 3,60,000යි මේ 3,60,000ම ලක්ෂ 10න් අඩු කරලා පෙන්වන්න. දැන් වෙනවා අපිට ධාරණ වටිනාකම. මේ ධාරණ වටිනාකම තමයි ප්‍රත්‍යාගණනාගය ලක්ෂ 12ක් බවට පත් කරන්නේ. එහෙනම් පිරිවැය අවසන් දිනට ශේෂයේ පිරිවැය තියෙන්න ඕන ලක්ෂ 12ක් ප්‍රත්‍යාගණනය කරාට පස්සේ දැන් ආරම්භක පිරිවැය තිබ්බ ආරම්භක ශේෂය තිබ්බ ආරම්භක ශේෂයෙන් ධාරණ වටිනාකම ගන්න සමුච්චිත ඡය කියන්නේ ආරම්භක ඡය ටික සහ වර්ෂයේ ප්‍රත්‍යාගණනය කරන දිනට අදාළ ඡය ටික සම්පූර්ණයෙන් ගෙනහිල්ලා අඩු කරලා පෙන්නලා ධාරණ වටිනාකම දැන් මෙතන ඇවිල්ලා තියෙනවා. එහෙනම් මේ ධාරණ වටිනාකම ලක්ෂ 12 බවට පත් කරන්න කීයක ප්‍රත්‍යාගණන ලාභයක් තියෙනවා? ධාරණ වටිනාකම කීයද? ලක්ෂ 10න් 3,60,000ක් අඩු කරපුවාම 6,40,000යි. 6,40,000ක් තියෙනවා ධාරණ වටිනාකම. 6,40,000ක් ධාරණ වටිනාකම දෙද්දි මේක ප්‍රත්‍යාගණනය කරනවා ලක්ෂ 12කට. එහෙනම් 5,60,000ක් 5,60,000ක වාසිදායක ශේෂයක් තියෙනවා. 5,60,000ක වාසිදායක ශේෂයක් තියෙනවා. ඒ කියන්නේ 5,60,000ක් ප්‍රත්‍යාගණන ලාභ විදියට ඇවිල්ලා තියෙනවා. එහෙනම් මේ 5,60,000 ප්‍රත්‍යාගණන ලාභ විදියට අපිට පෙන්වන්න පුළුවන්. 5,60,000යි. දැන් මේ 5,60,000 අපිට වෙනත් විස්තීර්ණ ආදායම් වලට දාලා අයිතිකරුවන්ට ලාභ විදියට ගෙවන්න බැරි වෙන්න සංචිතයක් විදියට තියාගන්නවද 5,60,000ම? නැත්තම් මේ 5,60,000න් කලින් ප්‍රත්‍යාගණනය කරලා අලාභයක් විදියට කලින් ලාභයෙන් අඩු කරන් තිබ්බ ලක්ෂය හිලව් කරලා ඉතුරු ටික සංචිතයට මාරු කරනවද? ඔව්. මෙන්න මේ ලක්ෂය හිලව් කරලා තමයි මේ ඉතුරු ටික සංචිතයට මාරු කරන්න ඕනේ. එහෙනම් මේ ලක්ෂය හිලව් කරන්න අපිට පුළුවන් මේ ලක්ෂයේ මේ අවුරුද්දේ ලාභයට එන්න ආදායම් ප්‍රකාශනයේ වෙනත් ආදායම් යටතේ
අපිට පුළුවන් එකතු කරලා පෙන්වන්න ප්‍රත්‍යාගණන ලාභ කියලා රුපියල් ලක්ෂයක්. 5,60,000ම පෙන්වන්න බෑ. හැබැයි අපිට ලක්ෂයක් පෙන්වන්න පුළුවන්. මොකද ඒ ලක්ෂය කලින් අවුරුද්දක ප්‍රත්‍යාගණනය කරලා අලාභයක් වෙච්ච හින්දා ඒ අවුරුද්දේ ආදායම් ප්‍රකාශනයෙන් අඩු කරලා ලාභය අඩු වෙලා අයිතිකරුවන්ට ගෙවන්න ඕන ලාභාංශ ටික අඩු වෙලා තියෙනවා කලින් අවුරුද්දේ කරපු ප්‍රත්‍යාගණනයේ හින්දා. එහෙනම් ඒ ප්‍රත්‍යාගණනයේ හින්දා වෙච්ච අහිමිවීම අයිතිකරුවන්ට වෙච්ච අහිමිවීම නැවත ගලපලා දෙන්න ඒ ලක්ෂ්‍ය මේ අවුරුද්දේ ආදායම් ප්‍රකාශනයේ ආදායමක් විදියට දාලා ලාභය වැඩි කරලා අයිතිකරුවන්ට ලැබෙන ආදාය ලාභාංශ ටික වැඩි කරලා දෙන්න පුළුවන්. එහෙනම් ඒ ලක්ෂ්‍ය මෙතෙන්ට හිලව් කරාට පස්සේ 5,60,000ක් ලාභ තිබ්බකින් ලක්ෂයක් මෙතෙන්ට දුන්නා නම් වෙනත් විස්තීර්ණ ආදායම් විදියට අපිට දාන්න පුළුවන් කීයක්ද? ලක්ෂ 4.60. වෙනත් විස්තීර්ණ ආදායම්. වෙනත් විස්තීර්ණ ආදායම් යටතේ ප්‍රත්‍යාගණන ලාභ විදියට අපිට දාන්න පුළුවන් 4,60,000. 4,60,000ක් ප්‍රත්‍යාගණන වෙනත් විස්තීර්ණ ආදායම් යටතේ 4,60,000ක් අපි දාලා ඒ 4,60,000 සංචිතයට මාරු කරලා දාමු. මොකද මේක ලාභාංශ විදියට අයිතිකරුවන්ට ගෙවන්න තාම හැකියාවක් නැහැ. එහෙනම් ප්‍රත්‍යාගණන සංචිතයේ විදියට 4,60,000ක් අපිට දාන්න පුළුවන්. හරි. එතකොට දීප්වල පිරියත උපකරණවල ප්‍රත්‍යාගණනයට අදාළ ටික අපි සටහන් කරා. නමුත් මේ වර්ෂයට අදාළ ෂේ ටික තියෙන්නේ. මේ වර්ෂයට අදාළ ෂේ ටිකත් අපි දැන් මේක ගැළපිල්ලක් විදියට දුන්න හින්දා මේකට අදාළ දිත්ත සටහන් වෙලා නැහැ කියලා තමයි උපකල්පනය කරන්නේ අපි. එහෙනම් මෙන්න මේ වර්ෂයේ ප්‍රත්‍යාගණනය කරන දිනට අදාළ ෂේ ටික ආදායම් ප්‍රකාශනයේ වෙනත් නෙමෙයි පරිපාලන වියදම් යටතේ පරිපාලන වියදම් යටතේ අපි හිතමු මේක ගොඩනැගිල්ලක් කියලා. ගොඩනැගිලි ෂය කියලා මේ ප්‍රත්‍යාගණනය කරන දවසට වෙනකන් ෂය. ඒ කියන්නේ කාල පරිච්ඡේදයේ ආරම්භ කරන දින ඉඳලා ප්‍රත්‍යාගණනය කරන දවසට වෙනකන් ෂය සහ ප්‍රත්‍යාගණනය කරපු දවස් ඉඳන් කාල පරිච්ඡේදයේ අවසාන වෙනකන් අදාළ ෂය ටික මේ අවුරුද්දේ ලාභයෙන් ගලපන්න ඕන. එහෙනම් ප්‍රත්‍යාගණනය කරාට පස්සේ අපි දන්නවා ෂය ගලපන්නේ ප්‍රත්‍යාගණනය කරපු වටිනාකමට. අපි හිතමු ප්‍රත්‍යාගණනය කරාට පස්සේ 10යි 2024 10යි එකේ ඉඳන් 2025 3.31 වෙනකන් ෂය. ඉතිරි ෂය කාල පරිච්ඡේදයේ ඉතිරි ෂය ටික රුපියල් 40,000යි කියලා. එතකොට මොකද කරන්නේ? ඒ 40,000 වර්ෂයට අදාළ ෂය වෙන් කිරීම වල පෙන්වන්න ඕන. එතකොට මෙතන ඇත්තටම පෙන්වන්නේ වර්ෂයට අදාළ ෂය වෙන් කිරීම විදියට මේ 60,000යි අර 40,000යි එකතුව ඔක්කොම ලක්ෂයක්. ඒක පැහැදිලි වෙන්නේ නැති කියලා මම හිතනවා. ඒ කියන්නේ වර්ෂය ආරම්භක දින ඉඳලා ප්‍රත්‍යාගණනය කරන දිනට වෙනකන් වර්ෂයට අදාළ ෂය ටික තිබ්බ 60,000ක් ප්‍රත්‍යාගණනය කරපු දවසේ ඉඳන් කාල පරිච්ඡේදයේ අවසානයේ වන දින දක්වා අදාළ ෂය ටික 40,000ක් තිබ්බා. ඔක්කොම ෂය එතකොට වර්ෂයට අදාළ ලක්ෂයයි 60,000යි 40,000යි කියලා ලක්ෂයක් පෙන්වන්න ඕන පරිපාලන වියදම් වල ගොඩනැගිලි ෂය කියලා. එතකොට දැන් මේ වගේ සංකීර්ණ නැහැ. අතර මේකේ දින මාරු කරලා ලොකු ඡේදයක් දීලා දුන්නට මෙන්න මෙච්චරයි දෙන්න පුළුවන්. මේ වගේ දෙයක් ආවොත් කොහොමද ඒක සටහන් කරන්නේ කියලා පැහැදිලි වෙන්නේ නැති කියලා මම හිතනවා. එතකොට දීපල පිරියත වලට අදාළව අපි ගණන් කිහිපයක් කතා කරා. දැන් මේ කතා කරේ ඇත්තටම කිව්වොත් පෙර අලාභයක් ඇවිල්ලා දැන් ලාභයක් ආපු මොහොතක්.
ඒ වගේම පෙර ලාභයක් ඇවිල්ලා දැන් ලාභ වෙන්නත් පුළුවන්. පෙර ලාභයක් ඇවිල්ලා පෙර අලාභයක් ආවට පස්සේ දැන් අලාභ වෙන්නත් පුළුවන්. ඔය වගේ විවිධ සිද්ධි මාරු කරලා දෙන්න පුළුවන්. එතකොට මේ සිද්ධි වලට අදාළව කොහොමද ඒවා ගිණුම්ගත කරන්නේ, කොහොමද ඒවා දේපල පිරියත උපකරණ වලට හිමිකම් වෙනස් වීමේ ප්‍රකාශනයට, වෙනත් විස්තීර්ණ ආදායම් ප්‍රකාශනයට දාන්නේ කියලා අවබෝධයෙන් හිතලා ඒ ගාන කරගත්තොත් කරගන්න පුළුවන්. එහෙනම් මං හිතනවා අද ෂය වෙන් කිරීම සමාවෙන්න දේපල පිරියත උපකරණවල ප්‍රත්‍යාගණනය කියන පාඩම කරපු විදිය තේරෙන්න ඇති කියලා විශ්වාස කරනවා. බලන් හිටපු ඕගොල්ලෝ හැමෝටම බොහොම ස්තුතියි.